දික්කසාද නඩු 50000ක් තියෙනවා ලංකාවේ. පෞල් ජීවිතය අවසන් වෙනවානේ. ඊට පස්සේ ඒක බලපානවා කෙලින්ම දරුවන්ට. ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසිකමනේ. එතකොට අහන්න පුළුවන්ද? පේලියට හදාගත්තා නම් බම්බු ගහපන් කියලා කියන්න බෑනේ. ඔබලාගේ වගකීම වෙනවලු human rights depend කෙනෙක් වෙන එක. ආයුධ සන්නද්ධ වෙන්න ඕන T56 වලින් නෙවෙයි human rights declaration, ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්ති, කාන්තා අයිතිවාසිකම් ප්‍රඥාප්ති, මේ සිවිල් ලෝ එක ක්‍රිමිනල් ලෝ මේවා පිළිබඳ දැනුම තමයි අපේ වෙපන්ස් බවට පත් වෙන්න ඕන. දැන් අර කාගම සිරිනන්ද අපේ නායක හාමුදුරුවෝ කියන්නේ මේ රටේ දැන් ගෙවල් වලට වැඩිය තියෙන රූම්ස්ලු. හැමතැනම බැලුව අතේ රූම්ස් තමයි තියෙන්නේ. ඇත්තනේ ගම්බිම් වල පවාදරේ වතන තියෙන්නේ. කුරුණෑගල නගරේ තියෙන සියලුම ලොජ් ඔය රූම්ස් අනම්මනම් තියෙන ටික චෙක් කරා. මේ ජෝඩු මොනවද? සේරම ගෙවල්ලින් ටියුෂන් පන්ති වලට අරවට මේවට යන්න කියලා ආපු දරුවෝ. සමහර අය බාල වයස්කාරයි. පොත් ටිකක් දීලා ලොකු බෝඩ් එකකුත් ගහනවා. මම තමයි ප්‍රධානය කරේ කියලා. එහෙම වෙන්නේ ඒක යාගේ අයිතියක් නේ. පුද්ගලයාට යුක්තිසහගතව සාධාරණ ලැබෙන ඕන දේවල් තමයි අපි මාන හිමිකම් කියලා කියන්නේ. ස්ත්‍රී පුරුෂ භාවයේ ජාතිය, ධනය, බුද්ධිය, කුලය, ආගම මේ ඔක්කොම බලනවා අපි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දෙන්න ගියාම. එහෙම බලන්න තහනම්. ඇඳසින වස්ත්‍රයට අත් තිබ්බනම් ලිංගික අතවරයක්. ඉඟි කරන්න බෑ. දෙපැත්ත කැපෙන වචන පාවිච්චි කරන්න බෑ. හැම එකම ලිංගික අතවරය කියනවා. අපි රටේ ජනාධිපති වුණත් නැද්ද? අපි අගමැති වුණත් හරිද? අපි අමාත්‍යංශ ලේකම් වුණත්, අපි DIG වුණත් කවුරු වුණත් අපේ ඔළුවේ වැඩ කරන්නේ අර වගේ ප්‍රචණ්ඩකාරී සිතුවිලි නම් අපිට මේ රට හදන්න බෑ. බන්ධනාගාර කොමසාරිස් කියලා මෙයා වැද්දෙක් කියලා දන්නේ නැහැ නේ මම කියලා. වැදිනායකතුමා දන්නවා රූම් එකකින් ඉන්ක්වයරි වලට එන්න. එතන මෙයා දන්නේ නැහැ ඌරු වර්ගය කියනකොට මේක වැද්දෙක් කියන්නේ. සියලුම දෙනාට රජයේ මානවිකම් කමිෂන් සභාව කියන්නේ මානවිකම් එකේ අපේ මහගේ සම්සිරි මහත්මයා ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ලංකා මානවිකම් සංවිධානයේ සමාජ සුබසාධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සුරංග උදේ කුමාර මහත්මයාණනි සියලු දෙනාගේම අවසරයි. අද ඇත්තටම නිවාඩු දවසක් කියන්නේ දහසක් වැඩ කටයුතු තියෙන දවසක්. ඒ සියලුම වැඩ කටයුතු පසක දාලා මේ වෙනුවෙන් ආපු ගැන මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විටින් විට මේකේ තියෙන නීති රීති මම කියලා දෙනවා. හොඳ දැනුමක් එක්ක වටිනා සාධකයක් වටිනා ඇඳුනුපතක් ඔයගොල්ලෝ ගන්නේ. මගෙන් පස්සේ මේක කරගෙන යන්න ඕන. මට එක දිස්ත්‍රික් එකකින් මම වගේ 5 දෙනෙක් මම ට්‍රේනින් කරන්න ඕන. එහෙනම් වැඩිදුර කතා කරන්නේ නැහැ. මම වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම දේශනය සඳහා මම ආරාධනය කරනවා ශ්‍රී ලංකා මානවිකම් කමිෂන් සභාවේ අම්පාර දිස්ත්‍රික් කෝඩිනේටර් අපේ චන්ද්‍රසිරි මහත්මයාට ඉස්සෙල්ලා චන්ද්‍රසිරි මහත්මයානේ විශාල කණ්ඩායමක් මේ වෙනකොට ලංකාවේ පුහුණු කරලා විශාල කාර්යභාරයක් කරගෙන යනවා මාන හිමිකම් වෙනුවෙන්. ඉතින් ඒකට අපිටත් දායක වෙන්න ලැබිච්ච එක ගැන අපි සතුටටපත් වෙනවා. ඉතින් මට අද මාතෘකාව දීලා තියෙන්නේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව. ඉතින් මාන හිමිකම් දිනයක් පිළිබඳව ඔබලා අහලා ඇති නේද? අහලා තියෙනවද? ජාත්‍යන්තර මාන හිමිකම් දිනේ දෙසැම්බර් මාසේ 10 වෙනිදාට. කියදෙනව නේද? දැන් අපි මේ පහුගිය අවුරුද්දේ 2024 දෙසැම්බර් 10 වෙනිදා මේක සැමරුවා. ඒකට හේතුව තමයි මේ එක්සත් ජාතීන්ගේ මාන හිමිකම් විශ්ව ප්‍රකාශනය එළිදක්වපු දිනේ. ඒක තමයි අපි මේ සිහි කරන්නේ දෙසැම්බර් 10 වෙනිදාට. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ප්‍රකාශයට පත් කරලා අනුමත කරපු දවස තමයි 1948 දෙසැම්බර් 10 වෙනිදා. ඉතින් මේකේ පසුබිම් කතාව ඔබලා දන්නවනේ නේද? ඔව් විශ්ව ප්‍රකාශනයේ නිෂ්පාදනය වීමට පෙර කාලේ
පූර්ව කාලේ අපි සලකන්නේ විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධ සමය. ඒකත් එක්ක තමයි මේ පසුබිම හැදෙන්නේ නේද? අපි කවුරුත් දන්නවා අවුරුදු 6ක් 1939 ඉඳලා 45 වෙනකම් දෙවනි ලෝක සංග්‍රාමයේ පැවතුණා. කෝටි ගාණක් මිනිස්සු මිය ගියා විවිධ හේතුන් නේද? ඔයාලා දැකලා අහලා ඇති නේද? ජපානයේ බෝම්බ දාපුවා එහෙම නේද? අර හිරෝෂිමා බෝම්බේ අදටත් තියෙනවා කියනවනේ ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් නේද? එහෙමයි පටන් ගත්තේ. ඒකලා 1945 වෙනකොට කොහොම හරි ලෝකයේ අනිකුත් රටවල් එකතු වෙලා හිට්ලර් පරාජය කරලා යුද්ධය ජයග්‍රහණය කරලා ඒක නිමා කරා. ඊට පස්සේ 1945 ආරම්භ වෙනවා මොකද්ද වැදගත් ආයතනයක්. ලෝකයේ තියෙන බලගතම ආයතනය දැනට තියෙනවා. විශාලම ආයතනය තමයි ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒක 45 පිහිටව ගන්නවා. ඊට පස්සේ ඒ පිහිටවගෙන ඒගොල්ලෝ ඒකෙම පිහිටව ගන්නවා. අනිත් එක මොකද්ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව කියන එක. ඒ හින්දා ඔවුන්ට පැවරිච්ච පළවෙනි වගකීම තමයි මානව හිමිකම් ලියන්න කියන එක. තව දුරටත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න බෑ. මේ වගේ සමූල ඝාතනයන් වෙන්න බෑ. ලෝකීය ජනතාව හැමෝටම එකම සමාන අයිතියක් තියෙන නිසා ඒක වෙන්න බෑ. ඒ නිසා මානව හිමිකම් ලියන්න කියලා කිව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට මානව හිමිකම් ලියන්නයි කියලා සංග්‍රහය කරන්න. ඊට අන්නේ ලියපු ලියවිල්ල තමයි අපි එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය කියලා කියන්නේ. Universal Declaration of Human Rights. මේක දෙසැම්බර් මාසේ 10 වෙනිදා 1948 සම්මත කර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකලා ප්‍රකාශයට පත් කරා මෙන්න මානව හිමිකම් ප්‍රඥප්තිය. සියලු රටවල් මේකට අත්සන් කළ යුතුයි කියලා. ඊට පස්සේ අපේ රට ඇතුළු ලෝකයේ රටවල් 192ක්ම මේ වෙනකොට මේක රැටිෆයිඩ් කරලා ඉවරයි. ඒක නිසා වාර්ෂිකව මේක සමරනවා. හැම අවුරුද්දේ විශේෂ තේමාවක් දෙනවා. ඒ අනුව මේක සැමරීම් කටයුතු කරනවා. ඒ නිසා තමයි මම මේකේ මුලටම දැන් මේක මේ වසරේ තේමාව තමයි මේ තියෙන්නේ 2024 තේමාව. වසරින් වසර තේමාවල වෙනස් වෙනවා. ගිය අවුරුද්දේ තිබුණේ අපේ ගෞරවය යුක්තිය සැමට කියන එක. මේ අවුරුද්දේ තියෙන්නේ අපේ අයිතිය අපේ අනාගතය මේ දැන්. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕන. අපේ අයිතිය අපේ අනාගතයේ අපේ අයිතිවාසිකම් සාහවුරු වෙන්න නම් අපි පෞද්ගලිකව සහ සාමූහිකව වැඩ කරන්න ඕන කියන එකයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වර තේමාව විදිහට කිව්වේ. අපි පෞද්ගලිකවත් වැඩ කරන්න ඕන. අපි සාමූහිකවත් වැඩ කරන්න ඕන මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් සාක්ෂාත් කරන්න. ඒක තමයි our rights our future right now කියලා යා මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මේක ප්‍රකාශයටපත් කරා. ඒ හින්දා මේ අපි කාටත් මේ වගකීම තියනවා කියලා කියන්නේ. right. මේ ඉන්නේ කවුද? මීට කලින් දැකලා තියෙනවද? මෙතුමා තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ ඉන්නේ. ඇත්ත වශයෙන්ම මෙයා කියනවා මුළු ලෝකෙම දැන් ක්‍රයිසිස් එකක්. මානව හිමිකම් සම්බන්ධ විශාල අර්බුදයක් තියෙනවා. ඒක දුප්පත්කම සාගින්න කියන එක සමහර රටවල උඩටම ගිහිල්ලා ඊට පස්සේ විවිධ ආකාරයේ මිනිස්යන්ට බලපාන මිනිසුන්ගේ අයිතිවාසිකම් බලපාන විවිධ දේවල් යුද්ධ ඊට පස්සේ ආහාර ප්‍රශ්න වෙනත් ජනවාර්ගික අර්බුද මේ වගේ උඩටම ඇවිල්ලා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියනවා මේ ඩෙක්ලරේෂන් එක යුනිවර්සල් ඩෙක්ලරේෂන් එක රෝඩ් මැප් එකක් විදිහට අපි පාවිච්චි කරලා තියා ගන්න ඕනේ කියලා හැම රටක්ම මාර්ග සිතියම වෙන්න ඕනේ ඒක. දැන් අපි මොනවා හරි අපි හදා ගන්න ඕනේ සිතියන්නේ. අපි සිතියන් හදා ගන්නවා මෙන්න අපේ ඉරිය අවුරුදු 5 සිතියම. සිතියමට තමයි වැඩ කරන්නේ. මෙයා කියනවා අපි සෑම රටක්ම දැන් අත්සන් කරපුව මේක අත්සන් කරපු සෑම රටක්ම මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය මාර්ග සිතියම බවට පත් කර ගන්න ඕනේ කියලා. ඒකේ තියෙන අයිතිවාසිකම් දෙන්න හැම කෙනාම බැඳෙන්න ඕන සාක්ෂාත් කරන්න. ඒකයි එයා කියන්නේ. ලොකු අර්බුදයක්. මේ බලන්න අපේ රටේ මානව හිමිකම් ප්‍රශ්න තියෙනවද? අපිටත් අදාළද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා කියන කතාව? අදාළද? අපිට මානව හිමිකම් ප්‍රශ්න නැද්ද? තියෙනවා. යුද්ධයෙන් පස්සේ ඒ කියන්නේ අපි 1900 කීයද යුද්ධය අවසන් කළේ අපි? 2009 අපි 2010 කියමු. 2012 ඉඳලා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අපිට රෙසලූෂන්ස් 5ක් දාලා තියෙනවා. අපට විරුද්ධව මානව හිමිකම් සම්බන්ධ යෝජනා 5ක් සම්මත වෙලා තියෙන ශ්‍රී ලංකා රජයට එරෙහිව. ඒ මොනවද ඒ යෝජනා? මොනවද
විරුද්ධ යෝජනා කියන්නේ? රටේ මාන හිමිකම් කඩනවා කියන එකට. අරගෙන බලන්න. මේ UN resolutions against Sri Lanka කියලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න. UN resolutions against Sri Lanka government කියලා දාන්න. එතකොට 2012 ඉඳලා 2021 අවසාන එක දාලා 2022 හැම කෙනාගේම ලොකුම අයිතිවාසිකම තමයි ජීවත් වෙන එක. ඉතින් ඒකට තර්ජනයක් එනවා නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් අපි ඉන්න තැන බලන්න 2022 මිනිමරුම් 559ක්. 16ට වඩා අඩු කාන්තාවන් දූෂණ ප්‍රමාණය 257ක්. 16ට අඩු කැමැත්ත ඇතිව දූෂණ 1391ක්. මේ 2023 එක තාම දාලා නැහැ මේ අර ග්‍රේව් ක්‍රයිම් මේ ඇබ්ස්ට්‍රැක්ට් එක තාම පොලිස් ඩිපාර්ට්මන්ට් එකකින් ඒක ඩික්ලෙයාර් කරලා නැහැ. මම මේ 2021 එක ගත්තේ ඒකයි. බලන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා. මේ කාන්තා දරුවෝ දූෂණය කිරීම 1391ක් මේ 2022 අවුරුද්දේ. ඔව් කැමැත්ත ඇතිව කරන ඒවා. 16ට අඩු නිසා. ඊළඟට බලන්න කැමැත්ත නැති ඒවා 338යි. දික්කසාද නඩු 50000ක් තියෙනවා ලංකාවේ. මේ අධික නැමතිවරයාම පාර්ලිමේන්තුවේදී කියනවා දික්කසාද නඩු ඒවත් මානව හිමිකම් ප්‍රශ්න තමයි. මොකටද දික්කසාද වෙන්නේ? බුදු අම්මෝ දැන් මං උදේ පාන්දර වෙලේ බහිනකොට 5මාරයි බත්තර මුල්ලේ මං ඊට පස්සේ අර මේ මෙතන මේ පැලවත්ත හන්දියේ බස් එකක නැංගා බස් එක නැගලා මේ පයින් ආවා මේ සෙඩ් එක දිහා මෙහාට බුදු අම්මෝ ගෝරනාඩුවක් ඇහෙනවා මේ ඉස්සරහ ගහලා තියෙනවා මොන බාර්ද මොනවද කියලා බාර් කියන්නේ මේ බොන જાති බාර් තියනක නෙවෙයි හොඳ කැම බීම එහෙම දීලා ෂෝටිස් අනම්මන ඉස්සරහ ගහලා තියෙනවා මං ඉතින් පොඩ්ඩක් ස්ලෝ වුණා මාත් මොනවත් කාලක් නැහැ බුදු අම්මෝ කාන්තාවක් යදිනවා ඕ ස්වාමිපුරුෂයාත් එක්කම මේ කඩේ කරගෙන යන්නේ කැම්ප් බිමටි කාලේ කරන්නේ යදිනවා 17 ඉඳලාලු මට වද දුන්නේ කියලා ඒ කාන්තාව මේ ප්‍රසිද්ධියේ මේ මහදව මේ අර උදේ පාන්දර මන් දන්නේ මේක කොහොම ඇහෙන්න ඕන එකක් නේ මට අද උදේ ඇහිච්චා මම මෙතන දැන් කියන්නේ මොකද ඔව් අවුරුදු 17 ඉඳලා වද දුන්නේ උඹ මට. තාම වද දෙනවා කියලා මේ උදේ පාන්දර මේ පහමාරේ කඩේ ඇරලා මං හිතුවා මේ පහන තියන්න සූදානම් වෙන්නේ නැති කියලා. මොන සූදානම් මම ඊට පස්සේ පොඩ්ඩක් අරින්නේ අර පොරත් දෙනවා ඊට පස්සේ. ඒ අතරේ එක්කෙනෙක් ඇවිල්ලා මට මොනවද නෙස්ටි එකක් දෙන්න කිව්වම ටක් ගාලා එකක් දෙනවා. ඒක එළියට බහිනකොට ආයෙ බනින්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ අන්තිම කෙලවර තමයි මේ 50000ක් තික්කසාර. ඒවත් ප්‍රශ්න තමයි. ඒවත් අන්තිමට මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් නෙවෙයිද 50000ක් වර්ෂයකට කාන්තාව මේ දික්කසාද වෙනවා කියන්නේ මට මේ දැන් මගේ හිතවත් නීතිච්ච නෝනා කෙනෙක් ගිය සතිය හම්බුණා අම්පාරේ උසාවි නීතිච්චවරිය එයා කිව්වා මේ මාසෙට මම 20ක් ෆයිල් කරා කියලා දික්කසාද නඩු ඔව් එතකොට ඒ සේරම පෞල් ජීවිතය අවසන් වෙනවානේ ඊට පස්සේ ඒක බලපානවා කෙලින්ම දරුවන්ට මේක මානව හිමිකම් ප්‍රශ්නයක් වෙනවා රටකට අනිවාර්යයෙන් ඒ හින්දා ඒවත් එතකොට අපි පොදුවේ ගත්තාම මානව හිමිකම් ප්‍රශ්න තමයි එකයි මම මේක දැම්මේ අර ගුටරේස් මහත්තයා කියනවා ලෝකෙම දැන් රෝඩ් මැප් එක මානව හිමිකම් ප්‍රඥප්තිය කරගත යුතුයි කියලා. ඒ නිසා අපේ රටෙත් මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය තමයි රෝඩ් මැප් එක නැත්තම් සැලසුම් බවට පත් කර ගන්න ඕන. අපිට සැලසුම් හදන්න පුළුවන් නේද? කුෂිකර්මාන්තේ නගා සිටීමේ සැලැස්ම අවුරුදු 5යි. නේද? ඒ වගේ තියෙන්න ඕනේ කාන්තා දූෂණය කාන්තාවන්ට හිංසන නැවැත්වීමේ මාර්ග සිතියම අවුරුදු 5කට හදනවා. ඒ මාර්ග සිතියම අවුරුදු 5 ඇතුලේ ආපහු තිබ්බා වගේ දෙවුන්දර තුල ඉඳලා පේදුරු තුරුවට සියලු ආභරණ සැරසිලා අපේ කාන්තාවට යන්න පුළුවන් පරිසරයක් හදනවා අවුරුදු 5ක් ඇතුළත. ඒවා තමයි රෝඩ් මැප් කරගන්න කියලා. අපේ එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්වරයා කියන අපිට අදාළයි. ඊළඟට 42000ක් තියෙනවා නඩත්තු ගෙවන නඩු ප්‍රමාණයක්. මේ ෆයිල් කරපු නඩු ප්‍රමාණය මෙච්චරයි. ඉතින් මම කියන්නේ මේක කාන්තාවන්ට මානව හිමිකම් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම දරුවන්ට. මේ ළඟදී එක අම්මා කෙනෙක් අපේ කාර්යාලයට පැමිණියා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. එක දරුවෙක් සාමාන්‍යයෙන් ඇවිදලා යන්න පුළුවන්. අනිත් දරුවෝ දෙන්නට දෙවෙනි එක්කෙනාට එච්චර ඇවිදලා ටිකක් අමාරුයි යන්නේ. අනිත් එක්කෙනා අතේ ඉන්නේ. ඉතින් කියනවා දික්කසාද වෙලා කියලා. දික්කසාද වෙලා ඉන්නේ ඒ මහත්තයාගේ දේපල වලටවත් මෙයාට හිමිකමක් නැහැ දැන්. ඒ තැනත්ටි කියනවා මේ කොසු මිටක් කැඩෙනකම් ගැහුවලු. කොස්සක් ගේන්නේ ගහන්නලු ඒ නෝන මහත්තයාට. ඉතින් දැන් දික්කසාද වෙලා ඉන්නවා. නමුත් ඉන්නේ ස්වාමියාගේ ගෙදර. යන්න එන තැන දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනාගේ දෙන්නෙක් පාසල් යනවා. බලන්නකෝ තියෙන ප්‍රශ්නේ.
කොහොමද එයාට මාන හිමිකම් ප්‍රශ්නයක් නේ? නේද? ඒක ගිහිල්ලා රජේ නිලධාරියෙකුට කිව්වහම පේලියට හදාගත්තා නම් අපිද පලි කියලා ඇහුවල ඒක නිලධාරිය. පේලියට හදාගත්තා නම් අපි පලිද කියලා ඇහුවල ඒක නිලධාරිය. පේලියට හදාගත්තා කියලා කියන්නේ දරුවෝ 3 දෙනෙක් හැදුවයි කියලා අහනවා. බලන්නකෝ මාර ප්‍රශ්න අපේ නිලධාරිය අහන්නේ නේද? මම දැක්කා සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සරහට ආව මේ පෞගේ කාලේ කාන්තාව ඒ දරුවෝ 3 දෙනෙක් අරන් ආවේ. හැබැයි ඒ ප්‍රාදේශීය ලේකම්තුමා එහෙම කිව්වේ නෑ. දරුවෝ 3 දෙනෙක් අරගෙන ප්‍රාදේශීය ලේකම්තුමා කාර්යාලය ඉස්සරහට ආවා. ඉන්න තැනක් නෑ. හිටපුගේ අලි කැඩුවා. පොල්ලත් පැලක් තිබිලා තියෙන්නේ. මහත්තයා දාලා ගිහලා දරුවෝ 3 දෙනෙක් කියනවා ඉස්කෝලේ යන්නේ නෑ. බලන්නකෝ අයිතිවාසිකම් ප්‍රශ්න කොච්චරක්ද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිති ඉවරයි. නේද? කණ්ඩ බොන්න නැත්තම් කණ්ඩ තියෙන අයිති ඉවරයි. ඉතින් ප්‍රාදේශීය ලේකම්තුමා මොකද කරේ? ඒක ප්‍රසිද්ධ කරා එකක්. ඊට පස්සේ දානපතිව ඉදිරිපත් වුණා වහාම ගෙවල් හදලා දෙන්නේ දරුවන්ට. ඒගොල්ලන්ට. ඊළඟට තව දානපතිව ඉදිරිපත් වුණා පොත්පත් ටික අරන් දෙන්න බලන්න. ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසිකම. එතකොට අහන්න පුළුවන්ද? පේලියට හදාගත්තා නම් බම්බු ගහපන් කියලා කියන්න බෑනේ. මේ රටේ මිනිස්සු නේද? ඒ නිසා ඒකයි මම මේකත් දාලා පෙන්නුවේ අපිත් මානහිමිකම් සිටියම තමයි අපිත් සිටියම කරගන්න ඕන. වෙන ආර්ථික වැඩසටහන් නොයෙක් දේවල් හදන්න ඒ වගේ අවසාන ඉලක්කය වෙන්න ඕන කාටත් යහපත්ව ජීවත් වෙන්න පුළුවන් මාන හිමිකම් සංස්කෘතියක් හියුමන් රයිට්ස් කල්චර් එකක් හදන එක තමයි වෙන්න ඕන කියලායි මේ මහලේකම්වරයා කියන්නේ. ඔබලාගේ වගකීම වෙනවලු හියුමන් රයිට්ස් ඩිපෙන්ඩර් කෙනෙක් වෙන එක. මාන හිමිකම් ක්‍රියාදරයේ බවට පත් වෙන එක. ඒක තමයි අපේ ලංකා මාන හිමිකම් සංවිධානයේ අපේ ආචාර්ය ජයන්ත පීරිස් මහත්මයා එකතු වෙලා මේ සූදානම් කරන්නේ. ඔයගොල්ලෝ ඩිපෙන්ඩර්ස්ලා විදිහට එළියට ගිහලා වැඩ කරන කණ්ඩායමක් බිහි කරන තමයි මේ යම් පුහුණුවක් දීලා සහතිකයක් දීලා හැඳුනුම්පතක් දීලා සූදානම් වෙන්නේ. අපි හැමෝටම මේ වගකීම තියෙනවා. මොකද්ද? මාන හිමිකම් ආරක්ෂකයින් වශයෙන් ක්‍රියා කිරීම. හරිම වැදගත්. බය වෙන්නත් ඕනේ නැහැ. මාන හිමිකම් ආරක්ෂක විදිහට ක්‍රියා කරනකොට. අපේ පැත්තේ ඉන්න නොයල් පීරිස් කියලා මහත්තයෙක් ඕනෑම මාන හිමිකම් කඩවීමක් ප්‍රදේශයේ එයාගේ රේඩාර් පද්ධතියට වදිනවා. ටග් ගන්නකොට රේඩාර් පද්ධතියට වදිනවා. එයා බලනවා කොහෙද දැන් නේද අර පාණ්ඩු කම්බල කෛලාසනේ උණු වෙනවලු සක්‍රදේවේන්ද්‍රයාගේ නේද මේ නරලෝවේ අපිට මොන හරි විපතක් වෙච්ච ගමන් පාණ්ඩු කම්බල කෛලාසනේ උණු වෙනවා කාගේද සක්‍රදේවේන්ද්‍රයාගේ. ඒතර බලනවා නරලෝවේ විපතක් කාටද පුංචි බණ්ඩ මහත්තයාගේ කුඹුර විනාශ වෙලා දැන් මම යන්න ඕනෑ කියලා ඔන්න එනවා. ඒ වගේ නොයල් මහත්තයාගේ අර රේඩාර් පද්ධතියේ වැදුනා මේ ඊයේ පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීපු ත්‍රිපෝස වගේ බෙදලා නැහැ වෙලාවට. ඒ ටික තේරෙම පණුව ගහලා ගුල්ලෝ ගහලා මේක හොයාගන්නකොට වැඩේ මාට්ටු වෙන්න යන්නේ. මොකද කරේ ආඩි මහත්තුරු එකතු වෙලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකයන් තියෙනවා ලොකු විශාල වලක් කපලා JCB එකක් ගෙනල්ලා අර තේරෙම වල දාන්න කටයුතු කරනකොට අන්න රේඩාර පද්ධතියට වැදුනා අර නොයල් මහත්තයා ටක් ගාලා ගියා කෙලින්ම ගිහිල්ලා ආඩි මහත්තයා හම්බෙලා සෞඛ්‍ය සේවාවේ ඔබතුමාගේ කාර්යාලයෙන් මෙන්න මේ වගේ වැඩක් කරගෙන යනවා මේ ත්‍රිපෝස වල දාන්නේ මොකද කියලා අහනකොට තමුසේ කවුද මේක ප්‍රශ්න කරන්න කියලා ඇහුවා අර මිනිහගෙන්. ගත්ත සාක්කුවෙන් ඇදලා ඩෙන්ටි කාඩ් එක මොන ඩෙන්ටි කාඩ් එකද? පුජ්‍යලික හැඳුනුම්පත. ඒක ඇදලා අරගෙන එළිය දුන්න. මම ලංකාවේ පුරවැසියෙක් නොයල් පීරිස්. එච්චරයි. නොයල් පීරිස් මම ලංකාවේ පුරවැසියෙක්. මේක ඔබතුමා මේ විදිහට ඇයි කරන්න කියලා අහුවම ඉතින් A to Z කියන්න වුණා. ඊට පස්සේ නැත්තම් මෙයා මාධ්‍ය කණ්ඩායමක් ගෙනල්ලා ඒ ඔක්කොම කරනවා. ඉතින් අන්තිමට ඒ නිලධාරීන්ට විනයානුකූලව පියවර ගන්න සිද්ධ වුණා. ඒකේ විශාල අලාභයක් සිද්ධ වුණා. නමුත් ඒක අලාභය ගෙවන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒක ගෙව්වෙත් නැහැ. නමුත් මේක එළියට ආවා. ඒ අර නොයල් මහත්තයා වගේ ඩිපෙන්ඩර්ස්ලා ඉන්න නිසා. ඒක නිසා ඕගොල්ලන්ගේ වගකීම තමයි ඩිපෙන්ඩර් කෙනෙක් විදියට වැඩ කරන එක එළියට බහැලා. ඒකට සන්නද්ධ වෙන්න ඕන. ආයුධ සන්නද්ධ වෙන්න ඕන. T56 වලින් නෙවෙයි Human Rights Declaration, ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්ති, කාන්තා අයිතිවාසිකම් ප්‍රඥාප්ති, මේ සිවිල් ලෝ එක, ක්‍රිමිනල් ලෝ මේවා පිළිබඳ දැනුම තමයි අපේ වෙපන්ස් බවට පත් වෙන්න ඕන. දැන් අර කාගම සිරිනන්ද අපේ නායක හාමුදුරුවෝ කියන්නේ මේ රටේ දැන් ගෙවල් වලට වැඩිය තියෙන රූම්ස් ලු. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉන්න ගණන් නැති හින්දා හදලා තියෙනවා. හැම තැනම බැලුව අතේ රූම්ස් තමයි තියෙන්නේ. ඇත්තනේ ගම්බිම් වල පවාදරේ වතන තියෙන්නේ. දැන් මාස කීපයකට කලින් කුරුණෑගල නගරේ මාස කීපයකට ඉස්සෙල්ලා පොලිසිය සර්ච් වරන්ට් එකක් ගත්තා. කුරුණෑගල නගරේ සියලුම ලොජ් ටික සර්ච් කරන්න. කුරුණෑගල නගරේ තියෙන සියලුම ලොජ් ඔය රූම්ස් අනම්මනම් තියෙන ටික චෙක් කරා. ජෝඩු 73ක් එළියට ගත්තා. හිතන්නකෝ මේ ජෝඩු මොනවද? සේරම ගෙවල්ලින් ටියුෂන් පන්ති වලට අරවට මේවට යන්න කියලා ආපු දරුවෝ. සමහර අය බාල වයස්කාරයි.
ඉතින් මේ ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඒතර ඒව නෙමෙයි ප්‍රොමෝට් කරන්න දැන්. නේද? අපි ප්‍රොමෝට් කරන්න ඕන ඒ වගේ දේවල් නෙමෙයි නේද රටකට. මේක අපි සදාචාර සම්පන්න අවුරුදු 2500 ඉතිහාස සංස්කෘතියක් තියෙන රටක්නේ. ඒක නිසා අපි යුරෝපයේ වගේ නේ එහෙම අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා අපි මේ ඕවරෝල් මේ සමස්තයකටම වග කියන්නේ අපි සියලු දෙනාම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒකයි අපි මානසික ක්‍රියාදාරියෙකුගේ විශාල වගකීමක් තියෙනවා. දැන් මේ ළඟදී මට කාන්තාවක් හම්බුණා. එයාගේ ස්වාමි පුරුෂයා මේ රජයේ ආයතනයක ලිපිකරුවෙක්. දික්කසාද වුණා සර් කියලා ඇහුවා. මං ඇහුවා මොකද්ද හේතුව කියලා. ඒ ගෑණි කියනවා අනේ සර් අපේ මිනිහා කැමති නෑ මං පොත් කියවනවට. ඉතින් මං ඔච්චරම පොත් ඔව් සර් මට හැම වෙලාවෙම පොත් කියවනවා. මං පොඩි වෙලාවක් ආව පොත් කියවනවා. ඉතින් මේක මං ඇහුවා ඉතින් දික්කසාද වෙන්න තරම් ප්‍රශ්නයක් පොත් කියවනේ. අනේ මං දන්නේ සර් කොහොම හරි දාලා ගියා. ඉතින් පස්සේ දික්කසාද දුන්නා. මං ඇහුවා තමන් අන්තිමට කියව පොත කියවන්නෝ කියලා. මං නිකන් ඇහුවා අන්තිමට කොළඹ ක්‍රමයේලු ලෝකයේ රටවල් සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂයෙන්ම ආසියාතික රටවල් වල සංවර්ධනය පිළිබඳව ආසියානු සම්මේලනය කියලා අපි ගමුකෝ වචනයක් දාගමුකෝ. ඒ ඔක්කොම එකතු වෙලා කොළඹදී රැස්වීමක් තියලා ඒකෙදි තීරණය කරා මෙන්න මෙහෙමයි ලෝකේ රටවල් සංවර්ධනය කරන්න කියලා. ආසියාවේ රටවල් සංවර්ධනය විය යුත්තේ මෙන්න මෙහෙමයි. ඒකට ඒ රැස්වීම පවත්වපු රට තමයි කොළඹ. ඒ නිසා තමයි කොළඹ ක්‍රමය කියලා කියන්නේ. ඒ කොළඹ ක්‍රමය කියලා පොතක් තියෙනවා. ඒක තමයි ඒකේ මේ රටේ ලංකාව සංවර්ධනය කරන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒ පොතේ. ඉන්දියාව සංවර්ධනය කරන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒ පොතේ. ඒව තමයි නේරුතුමාලා එහෙම ගත්තේ. තේරෙනවද? ඒ පොතේ යකෝ මේ කාන්තාව හරි කියවලා තියෙන්නේ. කොළඹ ක්‍රමයේ කියවලා. ඉතින් මේකට දික්කසාද කරනවා නම් යකෝ වෙන පොතක් එහෙම කියවලා ආවනම් එහෙම දික්කසාද දෙකක් මට ඒත් හිතුණා ඒ කාන්තාවට තිබ්බා පිනිහගෙන් අහන්න උඹ කැමති මොන පොතටද කියලා. ඒතර ඒ පොත කිව්වම ඉවරයිනේ මේ කොළඹ ක්‍රමයේ වගේ ඒවා කියවන්නේ නැතුව තියරි පැත්තට කියන්නේ නැතුව ප්‍රැක්ටිකල් මොන හරි පොතක් කියවන්නේ කොහොමද හරි. පුජ්‍යලයේ හඳුනුම්පතෙන් උනත් ඒ වැඩේ කරන්න පුළුවන්. තාම බලගතුයි මේ හඳුනුම්පත අතට ආවම කාටවත් ප්‍රශ්න කරන්න බෑ. අපි දරුවෙක් තමගේ ප්‍රදේශයේ දරුවෝ ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා නම් ගිහලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා ළමයි මිකම් පද්ධතියෙන් ප්‍රශ්න කරන්න. මේ ආවල් ගමේ ළමයි ඉන්නවා ඉස්කෝලේ යන්නේ නැහැ. ඔයා මොනවද කරන්නේ? සම්පූර්ණ බලය තියෙනවා අහන්න. ඒගොල්ලෝ අහන්නේ ඔයාට මොකද තියෙන අමාරුව කියලා අහුවා. එහෙම කියන්න මම පුරවැසියෙක් මම මේ ආයතනයේ නිලධාරී අපිට බලය තියෙනවා ඒවා අපි ඒව හොයන්න තමයි ඉන්නේ කියන්නේ. අපි මේ මානව හිමිකම් දිහා බලන කෝණ දෙකක් තියෙනවා. Two angles looking to the human rights development. Angle දෙකක්. එකක් තමයි need based approach to human rights development. ඒ කියන්නේ අවශ්‍යතාව මත පදනම් වෙච්ච කෝණයෙන් අයිතිවාසිකම් දිහා බලනවා. දෙවෙනි එක rights based approach to human rights development. ඒ කියන්නේ අයිතිවාසිකම් මත පදනම් වෙච්ච කෝණය. මේ දෙක තේරෙනවද? මොකද්ද අවශ්‍යතාව මත පදනම් වෙච්ච මානව හිමිකම් කෝණය සහ අයිතිවාසිකම් මත පදනම් වෙච්ච මානව හිමිකම් කෝණය මොනවද කොහොමද තේරුම් ගන්නෙ? දැන් මම උදාහරණයක් දාලා තියෙනවා දරුවන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් කියලා කට්ටියක් කියනවා. ඒක එන්නේ අර need based approach එකේදී තමයි කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් කියලා. ඒක අර right based approach එකට එනකොට කියනවා ඒක අයිතියක් කියලා. හරි. ඕගොල්ලෝ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතියක්ද අවශ්‍යතාවයක්ද? අහලා තියෙනවද compulsory education කියලා එකක්? අනිවාර්ය අධ්‍යාපනය? ඔව්. අනිවාර්ය අධ්‍යාපනය. අපේ රටෙත් ඒක තියෙනවද? තියෙනවා. ඒයි ලෝකේ තියෙන නිදහස් අධ්‍යාපන ප්‍රඥාප්ති සැමට අධ්‍යාපනය මේ ඔක්කොම ශ්‍රී ලංකාව රැටිෆයිඩ් කරලා තියෙන ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන්. ඒ නිසා ඒ අයිතිවාසිකම් මොනවා හරි එකක තියෙන සියල්ලම අයිති. ඒ නිසා අපේ රටේ දරුවන්ට කැමැත්තෙන්වත් අධ්‍යාපන නොදීමින්ද බෑ. කැමැත්තෙන්වත් බෑ. දෙමව්පියන් කියන්න පුළුවන් අපේ ළමයින්ට ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකට කවුරුත් අත දාන්න ඕනේ නැහැ. තේරෙනවද? අත දාන්නම වෙනවා. අම්මා තාත්තා එපා කිව්වොත් දාන්න වෙනවා. ඇයි ඒක අනිවාර්යයි. අනිවාර්යයි. ඇයි අනිවාර්ය වෙන්නේ? මොකද්ද? ඒක අයිතියක් නිසා. ඒක අවශ්‍යතාවයක් නෙවෙයි. අවශ්‍යතාව අපිට පිරිමහන්නත් පුළුවන්. පිරිමහන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ අවශ්‍යතාවය පිරිමහන්න බැරුණ එච්චරයි. හැබැයි මේක අවශ්‍යතාවයක් නෙවෙයි. අධ්‍යාපනය එයාගේ අයිතියක්මයි දෙන්නම ඕන. ඒකයි කම්පල්සරි කියන්නේ. අනිවාර්යයි. ඒ හින්දා අපි බලන්න පුරුදු වෙන්න ඕන මොන ඇන්ගල් එකෙන්ද human rights දිහා. අපි බලන්න පුරුදු වෙන්න ඕන
විශේෂයෙන්ම ඩිපෙන්ඩන්ස්ලා විදිහට අපි බලන්න ඕන රයිට්ස් බේස් අප්‍රෝච් එකකින් තමයි බලන්න තියෙන්නේ. දරුවෙකුට පොත් ටිකක් දෙන එක හිතන්න එපා මේ අවශ්‍යතාවයක් කියලා. නේද? සමහරව දැන් දානවනේ. පොත් ටිකක් දීලා ලොකු බෝඩ් එකකුත් ගහනවා. මම තමයි ප්‍රධානය කරේ කියලා. එහෙම වෙන්නේ ඒක යාගේ අයිතියක් නේ. කවුරුත් අඬන්න ඕනේ නැහැ. මම පොත් ටිකක් දුන්නා මරු වැඩේ නියම ප්‍රොජෙක්ට් එකක් අප්පා. එහෙම අඬන්න දෙයක් නැහැ. පොත් නැත්තම් දෙන්න වෙනවම තමයි. ඇයි? ඒක දරුවාගේ අයිතියක්. ඒකයි රයිට් බේස් අප්‍රෝච් කියලා කියන්නේ. අපිට දැන් දරුවෙකුට කාර් එකක් ඉල්ලනවා ඉස්කෝලේ යන කාලේ. මට ඉස්කෝලේ යන්න බෑ කාර් එකක් නැත්තම්. එතකොට දැන් රජේ කල්පනා කරනවා ජනාධිපතිතුමා අම්මට දෙන්න වෙනවා ඔක්කොටම කාර් එකක්. එහෙම පුළුවන්ද? එහෙම දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. හැබැයි ඒ දරුවට පාසලක් තියෙන්න ඕන. නේද? ඒ දරුවට ඉස්කෝලේ යන්න ඇඳුම් නැත්තම් ඒක තියෙන්න ඕනේ. කන්ට නැත්තම් ඒක දෙන්න වෙනවා. අන්න ඒව තමයි රයිට්ස් කියලා කියන්නේ. නේද? ෆ්ලයිට් එකකුත් ඉල්ලන්න පුළුවන් කාර් එක මදි කියලා. ඒව දෙන්න මැදිලා නැහැ. හැබැයි අර ටික ඒකයි රයිට්ස් බේස් අප්‍රෝච් එකේ වැදගත්කම. කණ්ඩ නැහැ කියලා කියනවා නම් දෙයි හාමුදුරනේ නේද? කවුරු ඇවිල්ලා ඔයගොල්ලෝ ගාවට කියනවා මට කණ්ඩ නැහැ. නේද? අපි ඒකට මොනවද කරන්න ඕන? හොයාගෙන කාපන් කියන්න පුළුවන්. හොඳට හැඩි දෙන මිනිහෙක් ඇවිල්ලා ගේලඟ නිකන් චණ්ඩි පාට්ටයක්කුත් දාලා ඩෝ මේ කණ්ඩ නැමට කිව්වොත් නම් දෙන්න බෑ. එහෙමත් වෙනවනේ සමහර මිනිස්සු නේද? චණ්ඩි පාට්ටයක් දාලා කණ්ඩ දීපන් ඈ නැත්තම් බලා ගන්න එහෙම නෙවෙයි මම කියන්නේ. නේද? අහිංසක මිනිස්සෙක් කියලා මට කණ්ඩ නෑ සර්. මහත්තයා මට කණ්ඩ නෑ. මට අසනීපයි වැඩක් කරන්න බෑ. එතකොට මේ මිනිහගේ කණ්ඩ තියෙන අයිතිය. බුදුන් වහන්සේ දේශනා කළ දෙන සබ්බේ සත්තා ආහාරත්‍රිතික. සියලු සත්ත්වෝ ආහාර මත යැපෙන හැම කෙනාටම ඕනේ නෑනේ. හුස්ම ගන්න වතුර ටික කෑම බීම ඔක්කොම ඕන. ඒක නිසා ඒවා දිහා බලනකොට අයිතිවාදිකම් කෝණයෙන් බලන්න කියලායි අපි ඔයගොල්ලන්ට කියන්නේ. හරි. හරි. ඒ විදිහට බැලුවාම මේ සංකල්ප පහක් තියෙන මාන හිමිකම් තේරුම් ගැනීම සඳහා ජීවත් වීම අංක 1 හැම කෙනාගේම ජීවිතයේ ප්‍රමුඛ කොට ඇති සියලු දේ මාන හිමිකම්. live with dignity ගෞරවයක් ඇතුව ජීවත් වෙන එක මානව අයිතිවාසිකම. ඊට නැත්නම් අවසානයේදී කියනවා පුද්ගලයාට යුක්තිසහගත සාධාරණ ලැබිය යුතු දේවල්. මම මේ ලෝකෙට ආව පස්සේ මගෙන් අහන්න බෑනේ ඇයි ආවේ කියලා නේද? හැම කෙනාම මේ ලෝකෙට එනවා. ආවට පස්සේ ඒ හැම කෙනාටම අවශ්‍ය වෙනවා මොනවද? සාධාරණ මිනිසෙක් නිසාම අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. ඒවා ප්‍රශ්න කරන්න බෑ. මොනවද මේ සාධාරණව අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන දේවල්? ආහාර. මිනිසෙක් නිසාම ලැබෙන්නම ඕන. ඊළඟට ඇඳුම් පැළඳුම්. නිවාස, බේතේ ටික, සෞඛ්‍ය පහසුකම්, ආගමක් අදහන එක, රැකියාවක් කරන කතා කරන එක අධ්‍යාපන අනිවාර්යයෙන්ම ලැබෙන්නම ඕන. ඒක නිසා අවසාන විග්‍රහයේදී මාන හිමිකම් කියන්නේ කියලා මොනවද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ කියන්න පුජ්‍යලියෙකුට යුක්ති සහගත සාධාරණ අනිවාර්යෙන් ලැබෙන්න ඕන දේවල් තමයි මාන හිමිකම්. එහෙම නැත්නම් කෙටියෙන් කියන්න පුළුවන් live with dignity ගෞරවයක් ඇතුව ජීවත් වෙනවා. ගෞරවයක් නැතුව ජීවත් වෙන්න බෑනේ අඳුමක් නැත්තම්. කන්න නැත්තම් ගෞරවයක් නැහැ. නේද? දැන් ගෞරවය කෙලසනවා කියලා කියන්නේ කොහොමද? අපි ගෞරවය කෙලසනවා කියලා කියන්නේ කොහොමද? දැන් මේ පෞගේ කාලේ අර මේ තැපැල් ස්ථානාධිපති කෙනෙකුට මේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් ගියා. මෙතුමා ගියා ලියුමක් තැපැල් කරන්න. ගියන් පස්සේ පොඩි හදිස්සියට කිව්වා මේක ටක් ගාලා රිජිස්ටර් කරලා දෙන්න ටක් ගාලා කිව්වා. ඊට පස්සේ ඔයාලා ටක් ගාලා ඔයාලට කරන්න විදියක් නැහැ නේ. ඔයා පොලිමේ එන්න කිව්වා තැපැල් ස්ථානාධිපතිවරයා. ඊට පස්සේ මෙයා පොලිමේ එන්න බෑ හදිස්සිය මේක කරලා දෙන්න. ඊට පස්සේ තැපැල් ස්ථානාධිපතිතුමා කෝල් කරා පොලිසියට රාජකාරියට බාධා කරා කියලා. පොලිසියෙන් ඇවිල්ලා කුදලගෙන ගියා අර මිනිහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා. අර ගිහ හොන්තරම ගහලා ඒකෙන් නතර වුණේ ඇඳුම් සේරම ගැලෙව්වා. ඇඳුම් සේරම ගලවලා ඇඟේ සිද්ධාලේප ගැලෙව්වා. දනෝ කියලා කෑ ගහද්දි ඇඟ පුරාම සිද්ධාලේප ගැලෙව්වා. ශ්‍රේෂ්ඨාධිකරණ නියම කරා ලක්ෂ 5ක වන්දියක් ගෙවන්න උනා පොලිස් නිලධාරීන්ට සිද්ධාලේප ගාලා. ගෞරවය කෙලෙසුවා කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවේ තියෙනවා. ඒක කියවලා බලන්න ඕන. විශේෂයෙන්ම තියෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තියේ කිසිම පුරවැසියෙකුට වද හිංසා කරන්න, අවමාන කරන්න, අමානුෂිකව සැලකන්න බෑ කියලා. අවමාන කරනවා කියලා කියන්නේ ගෞරවය කෙලෙසන එකට. පුද්ගලයාට යුක්තිසහගතව සාධාරණ ලැබෙන ඕන දේවල් තමයි අපි මාන හිමිකම් කියලා කියන්නේ. එහෙම නැත්නම් ගරුත්වයක් ඇතුව ජීවත් වීම. එහෙම නැත්නම් ජීවිතයේ ප්‍රමුඛ කොට ඇති සියලු දේ මාන හිමිකම්. පැහැදිලිද? මාන හිමිකම් සංකල්පයේ විශේෂ අවස්ථා. එක අවස්ථාවක් තමයි ඉන්හෙරන්ට් කියන්නේ. මේක ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහින් බලන්න what are human rights. what is human rights කියලා නිකන් ගහුවොත් එනවා.
ඒකේ මේ සංකල්ප ටික ඔක්කොම පෙන්නනවා. මොකද්ද? ඒක පළවෙනි සංකල්පේ ඉන්හෙරන්ට්. මානව හිමිකම් ඉන්හෙරන්ට් කියලා කියනවා. මොකද්ද? මානව හිමිකම් සියලු මිනිසුන්ට උපතින්ම එනවා කියන එකයි. ඒක තමයි ඉන්හෙරන්ට් කියන වචනේ තේරුම. මානව හිමිකම් හැම කෙනාටම එන්නේ උපතින්මයි. ඒ නිසා කියනවා මානව හිමිකම් human rights is inherent කියලා. මානව හිමිකම් උපතින්ම එන නයිසර්ගික දෙයක්. නේද? එහෙනම් ඒක මේ made in Ceylon නෙවෙයි ඈ. made in Geneva නෙවෙයි. ඒවා කොහෙන්වත් ආනයනය කරන්නේ නැහැ. උපදිනකොටම එනවා කියලායි මානව ඒක මතක තියාගන්න එක සංකල්පයක්. නඩුවක් දාන එක මහ ලොකු වැඩක් නෙවෙයි. මල පොතේ අකුරක් දැනගත්තේ නැති වුණත් අධිකරණයකට ගිහලා නඩුවක් දාන්න පුළුවන් නේද? මාගේ සේවා දායකයා කියලා නීතිච්ච මාත්‍යා ලියලා එයාගෙන් අස්සනක් ගන්නවා නේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මානව හිමිකම් සංකල්පන ඉගෙන ගන්න ඕන. නඩු දාන එක නම් ඉගෙන ගන්න ඕන නෑ නේ. සල්ලි බඳින්න විතරයි තියෙන්නේ. මම මාස 3 වැඩේ දෙන්න. එච්චරයි සල්ලි ගෙවල යන්නේ ගම වැඩේ වෙනවා. නමුත් මානව හිමිකම් සංකල්ප එහෙම බෑ. එහෙනම් එක සංකල්පයක් තමයි උපතින්ම එනවා කියන එක. ඊළඟට දෙවෙනි සංකල්පය තමයි යුනිවර්සල් concept. විශ්ව සංකල්පයක්. මානව හිමිකම් විශ්ව සංකල්පය. සියලු මිනිසුන්ට අදාළයි. සියලු මිනිසුන් කියලා කියන්නේ කොහේ පොළවක ඉපදුනත් එයාට මේක ඔටෝමැටිකලි එන්ටයිටල් වෙනවා. මේ ලෝකේ එයා ඉන්දියාවේද ලංකාවේද ජපානයේද යාපනයේද මඩකලපුවද කොළඹද අම්පාර කතාවක් කොහෙවත් නැහැ. කොයි හරි මේ භූමියේ කොයි මහ පොළොවේ ඉපදුනා නම් එයාට මේක අයිති කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි උදුර ගන්නත් බෑ පවර ගන්නත් බෑ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා inalienable කියලා. ওই වචන පහක් තියෙනවා. inalienable. අපි ඉස්සල්ලාම කිව්වා inherent, ඊට පස්සේ universal concept කිව්වා. දැන් කියනවා inalienable. බෙදන්න, ඒ කියන්නේ උදුර ගන්න, පවර ගන්න බෑ. අපිට දැන් පවර ගන්න පුළුවන් නේ. ඇටෝනි බලපත්‍රයකින් බලය පවර්ලා දෙනවා. ගම්මන්පිල් මහත්තයා බාර දුන්නා වගේ. නේද? නේද? දැන් මගේ සියලු දේවල් මම බලපත්‍රයකින් මේ මහත්තයාට පවර්ලා දෙනවා. එතකොට එයා තමයි. හැබැයි පවරන්න බැරි ඒවා තියෙනවා. මොනවද පවරන්න බැරි? පවරන්න බැරි જાතියක් තියෙනවා. මානව හිමිකම් පවරන්න බෑ. මොනවද මානව හිමිකම? අපි කියවනේ යුක්ති සහගතව මිනිස්සෙකුට සාධාරණ ලැබෙන්න ඕන දේවල්. කන්න බොන්න, ඉන්න හිටින්න, ආගම අදහන්න, වස්ත්‍රයක් අදහන්න, අඳින්න. මේවා මිනිස්සුගේ අයිතිවාසිකම් කියලා කිව්වේ. මේවා පවරලා දෙන්න පුළුවන්ද? දෙයි හාමුදුරනේ කන්ට අවසර ගන්න හැම වුණා නම් මල කෙලියක් නෙවෙන්නේ. කන්ට අවසර ගන්න ඕනද? කාගෙන්වත්? දැන් කොච්චර වැඩ තිබ්බත් එකයි කාලට ඉස්සෙල්ලා කනවා දැන් අද මම දැන් පල්ලෙහාට කියලා ආවේ එකයි කාලයකට කෑම ටික මොකද කියලා නැත්තම් යුද්ධයක් වෙනවා. ඇයි? මානව අයිතිවාසිකමක් කන එක නේ. ඒවා පවරන්න බෑ කාටවත්. ඒකයි මේ කියන්නේ මට එපා උඹ ගනින්. ඔයා තියාගන්න මගේ ටිකත් එක්ක. එයා තමයි දීන්නේ කන වෙලාව යන වෙලාව වස්ත්‍රයක් අඳිනවද නැද්ද කතා කරනවද කට වහපන් කියන ආව ගමන් ගහනවා කටේ ප්ලාස්ටර් එකක්. ඇයි කට වැඩි? කතා කරන්නත් බෑ කන්නත් බෑ. නේද? එහෙම තහනම් කරන්න බෑ. ඒකයි කිව්වේ අපිට උදුර ගන්නත් බෑ පවර ගන්නත් බෑ වහන. ඒකයි මේ සංකල්පයේ තියෙන විශේෂ ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි ඉන්ඩිවිසිබල් බෙදන්න බෑ. බෙදන්නත් බෑනේ. අපි කොහොමද බෙදන්නේ? අපි ඉතින් උදේ ඉඳන් හැන්ද වෙනකම් බෙදනවා. නේද? බස් එකේ නැග්ගත් බෙදනවා. අපි ಜಾති අනුව බලනවා. බලන්න. ස්ත්‍රී පුරුෂ භාවයේ, ಜಾතිය, ධනය, බුද්ධිය, කුලය, ආගම මේ ඔක්කොම බලනවා අපි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දෙන්න ගියාම. එහෙම බලන්න තහනම්. ඒ නිසා අපි කියනවා ඒක ඉන්ඩිවිසිබල් බෙදන්න බෑ. ටයි එක නැත්තම් සැරියුත් ගහන්නේ නැහැ. මේ ළඟදී මම පොලිස් ඉන් සර්විස් එකේ දේශනයක් පැවැත්තුවා. මේ අපේ පොලිස් සේවාත්ව පූර්ණ මධ්‍යස්ථාන මම ඒකේ නිරන්තර මේ පූල් එකේ ඉන්නවා මේ දේශකයෙක්. මේ ළඟදී මේ වදහිංසා නීතිය පිළිබඳ වැඩමුළුවක් තිබ්බා. ඉතින් මම දේශනේ හමාර වෙන්නේ නැහැ. එකට නැවැත්තුවා 12ට නැවැත්තුවා මේ කෑමට. ඊට පස්සේ මට හදිසියක් වෙලා මගේ යාළුවෙක් කතා කළා මේ රෝහල් ගත වුණා කියලා. මං ඊට පස්සේ එතන ඉන්චාර්ජ් අපේ CI කෙනෙක් ඉන්නේ මං කොහේ CI මහත්තයා. මං කෑම පස්සේ කන්න මට කන්නත් බෑ. මං ලෙඩෙක් කියන ටක් ගාලා බලලා එන්න කියලා මම අපේ රියදුරු මහත්තයා කිව්වා එහෙනම් හොස්පිටල් එකට ගියා. අර එතන හිටපු දේශනේ හිටපු සාජන් මහත්තයෙකුත් ඇල්ලුවා සර් මේ මට පොඩ්ඩක් ලෙඩෙක් බලලා ඉන්න මම ටක් ගාලා මං මහත්තයෙන්ද මං ගියා කමක් නැහැ ඉතින් ගියා. ගිහලා ඉතින් ගියා අම්පාරේ මහ රෝලේ ගේට්ටුව ඉස්සරහට. ගිහලා මම යනකොට අර ගියා පොලිස් සාජන් මහත්තයා බුස් ගාලා ගියා මං දන්නේ නැහැ පස්සේ බැස්සා ඌ නෑ හෙව්ව නෑ මං අපේ මහින්දගේ මහින්ද කෝපන් අර ආපු සාජන් එයා ගියා සර් කිව්වා.
මම යනකොට අර හිටපු සිකියුරිටි මහතුරු හෝ ගන්න පාස් එක කිව්වා මට. මං කිව්වා පාස් එකක් පාස් නැත්තම් මෙහෙ යන්න බෑ. කරුණාකරලා පාස් එක නැත්තම් යන්න කිව්වා. මං ඊට පස්සේ මගේ ඩෙන්ටිටි තියෙන ඔෆිස් ඩෙන්ටිටි. ඒක න මම මේ මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධ මේ ඒවා මෙතන අදාළ නැහැ. කරුණාකරලා යන්න කිව්වා. දලුවම මේ මානව හිමිකම් එකේ ලොක්ක එළියේ සාජන් මහත්තයා ඇතුලේ. මම ටයි එකකුත් දාගෙන අර ගේට්ටුව ළඟටලා ඉන්නවා. අර පොලිසිය සාජන් මහත්තයා නිලයදම නිසා ඕක ගියා ඇතුලට. එයාගේ අයිඩි ඉල්ලුවෙත් නැහැ, පාස් ඉල්ලුවෙත් නැහැ, නැතිනම්. එයා බුස් කළ ඇතුලේ. මම මානව හිමිකම් එකේ ඒ පළාතේ ප්‍රධානිය. මම එතන ඉන්නවා. මං ඊට පස්සේ වෛද්‍ය අධිකාරිතුමාට කෝල් එකක් දීලා කිව්වා මට ලෙඩ බලනවා හදිසි මේගොල්ලෝ යන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔබතුමා ඔතන OPD එකේ ප්‍රධාන ගේට්ටුව ගාවට එන්න මම එතන කියලා තියෙන කිව්වා. එතන නෝන මම ටක් ගාලා ඇතුලේ මම කල්පනා කරේ යකෝ අර ඊටදී හොඳයි සාජන් කෙනෙක් වුණා කියලා. නෑ මං කියන්නේ අපි බෙදනවා. අපි බලන තරාතිරමනේ. එයා ලොකු එක්කෙනෙක්ද පොඩිද සැලියුට් ගහන්න ඕන එක්කෙනෙක්ද? ටයි එක නැත්තම් ගහන්නේ නැහැ. මම මේ කාඩ් මට හොඳ වැඩ වෙලා තියෙනවා. මම ගිහිල්ලා උදේ මේ වැඩේ අරගමන්නේ. අර HNB එක ගාලා කාඩ් එකේ සල්ලි ගත්තා. එතන ඉන්නේ ගොඩක් වෙලාවට අපේ ආරක්ෂක අංශවලයනේ මේ විශ්‍රාම ගියාට පස්සේ ඔය සිකියුරිටි පවුන්සල ඉන්නේ. මෙයා ඉතින් මම වාහනෙන් බහිනකොට මොර්නින් සර් සැලියුට් එකක් ගමත් මොර්නින් පුතා කියලා ගියා. මම හැන්දෑවේ වැඩ ඉවරලා අතපා ටී-ෂර්ට් කෑල්ලකුත් අර දාගෙන මං ආව අතෙන් දාපුව කාඩ් එක ගහල්ලි ගන්න. අර යකාම ඉන්නවා අර උදේ හිටපු එක. good morning sir කියපු එක. ඒක මම මොන දිහා බැලුවා මං හිතුවා මේකට good evening sir good afternoon කිය. එයා මොකුත් නැහැ. මම අහක බලාගත්තා. ඇයි ටයි එක නැහැ. උන්ට කියලා දෙන්නේ ටයි එක තියෙනවා නම් උන්ට ගහපියව සැලියුට් එක. අන්න බෙදනවා අපි. මේක හැම තැනම තියෙනවා. මේ ගොඩාක් විඳින්නම බැරි දේ තමයි මේකනේ. මම වැඩිහිටි නිවාසයට මේ පෞගේ කාලේ ගියා. පෞගේ වැඩිහිටි නිවාසයේ දිනේ වැඩිහිටි දිනේ සමරනට ඉස්සෙල්ලා වැඩිහිටිය මුණ ගැහෙන්න කියලා. එතන 30 ගානක් කියන අම්පාරේ වැඩිහිටි නිවාසයේ කාන්තාව තමයි වැඩි. මං ඇහුවා අම්මලා 5 දිනක විතර ඇයි අම්මා මෙතෙන්ට ආවේ? පුතේ වෙනස්කම් මං කොහෙද ගෙදර පුතේ වෙනස්කම් ඌලන්න බැරි තැන තමයි මම මෙතෙන්ට ආවේ කියලා කියන්නේ. වෙනස්කම් කරනවා කියන්නේ ඒකයි. තරාතිරම ජාතිය බලනවා, කුලය බලනවා නේද? සල්ලි තියනවා නම් එක විදියක්. නේද? පාරේ යනකොට ට්‍රැෆික් මහත්තුත් ඒ වගේනේ. නේද? නීතිය ක්‍රියාත්මක කරනකොට බලන්න නේද? ඉතින් එහෙම කරන්න බෑ කියලා සංකල්පයක් තියෙනවා. ඒක මතක තියාගන්න. ඉන්ඩිවිසිබල් බෙදන්න බෑ. ඕගොල්ලෝ බෙදන්න යන්න එපා. කවුරු ආවත් තමන්ගේ මේෂේ ඉස්සරහා වාඩි වෙන්නේ මිනිහෙක් කෙනෙක් විතරයි මතක තියාගන්න තියෙන්නේ. එයාට විශේෂ සැලකිල්ලක් දක්වන්න කෙනෙක් නම් විශේෂ සැලකිල්ල දක්වන්න ඕන නේද? සමහරට අවශ්‍යතාවක් තියෙන පුජ්‍යලයක් වෙන්න පුළුවන් නේද? ආබාධ සහිත නැත්තෙක් ඉන්නවා පොලේ මේ. අපි මුණ ගැහෙන්න නේ. අපි ඉතර ඉස්සරහා ඉන්න මනසරගෙන කරුණාකරලා යයින්. එයා ගන්න ඉස්සරහට නේ. ඒ විශේෂතාවය විතරයි අපිට සැලකන්න පුළුවන්. මේක ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. මානව අයිතිවාසිකම් ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. බලන්න. මානව හිමිකම් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳී පවතී. අනිත් අයිතිය එක අයිතියක් තවත් එකට ගැටිලා තියෙනවා කියලා කියන්නේ. ඉන්ටර්ඩිපෙන්ඩන්ට් කියන්නේ ඒකයි. මානව අයිතිවාසිකම් එකට බැඳී තියෙනවා. ගලවන්න බෑ. මේ දන්වැලේ කොහේ හරි එක තැනකට ටච් කරොත් මුළු දන්වැලටම දැනෙනවා ඒක. නේද? අපේ කකුලේ කඩියෙක් කෑවොත් මාපට ඇඟිල්ලේ මුළු සර්වාංගෙට මේක දැනෙනවා නේ. අපිට හරි වේදනයි. ඒක උඩටම දැනෙනවා. ඒක මුළු ඇඟටම දැනෙනවා. මාපට ඇඟිල්ලට විතරක් නෙවෙයි දැනෙන්නේ. ඒ වගේ තමයි අයිතිවාසිකම් එකක් කැඩුවොත් අනිත් එකට බලපානවා. ඒ හින්දා අපි දරුවන්ට උගන්වන්න ඕන එකක්වත් පුතේ කාගේවත් එක අයිතියක්වත් කඩන්න එපා. කවුරුරේ ගහලා මැරුණොත් එහෙම එයාගේ පවුලක් හිටියන දරුවෝ අනාථ වෙනවා නේ. මේක කියන්නේ දියුණු කරොත් දියුණු වෙනවා අයිතිවාසිකම්. කැඩුවොත් ඔක්කොම කැඩෙනවා. ඒක පිරිමි දරුවෙක් ටීවී එක ඉස්සරහට ඇවිල්ලා කියනවා මට ඉගෙන ගන්න පාසලක් නැහැ කියලා. මාව ගන්න ඉස්කෝලේ ටිකක් ආබාධිතයි දරුවෙක්. මට හොඳට ලියන්න පුළුවන් ළම ලියලා පෙන්නන පොත්වල ඊළඟට කවියකුත් කියලා මට සින්දු කියන්නත් පුළුවන් කියලා. පවුද හැන්දෑවේ ඊළඟ දවසේ හවස ටීවී එකේ අර නාලිකාවෙන් පෙන්නනවා අපගේ පුවත පළදරයි. ඊයේ පෙන්නපෙකට ඔන්න වැඩි හරි කියලා. එතකොට දැන් දෙවෙනි දවසේ පෙන්නනවා අර ඉස්සලා අඬපු ළමයා ඉස්කෝලයක් නැහැ. පොත් ගන්න විදිහක් නැහැ. ඉස්කෝලයට ගෙනියන්නේ නැහැ. මාව ඉස්කෝලේ වල විදුහල්පතිවරු කැමති නැහැ කියපුවා. මෙන්න විදුහල්පතිවරු ඉන්න ඔක්කොම ටික අර ගෙදර පහුවදා ටීවී එක අල්ලනවා එක්කෙනෙකුට. එක ප්‍රින්සිපල් කියන මං තමයි ඉස්සෙල්ලාම ආවේ. මං තමයි ඉස්සෙල්ලාම මම අපේ ඉස්කෝලේ මං ඕනේ ලොග් ගන්නවා. මං දන්නේ නැහැ. මං දැනගෙන ඉන්නේ මං දැන් ඊයේ ටීවී එකේ පෙන්නනවා.
මෙන්න විදුහල්පති වල ටික තේරෙනවා අර ගෙදර. එතකන් දන්නේ නැහැ. එතකන් දන්නේ. ඊට පස්සේ මොකද උනේ? මේ මම හිතන්නේ කොළඹ පැත්තේ ව්‍යාපාරික මහතෙක් බාරගත්තා ඒ දරුවා කවදා හරි අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හමාර කරන තුරු සියලු වියදම් දරනවා කියලා බලන්නකො. බාරගත්තා. ආසන්න පාසලේ ඒ දරුවා බාර ගන්න විදුහල්පතිවරයා එකඟ වුණා. කලාප අධ්‍යක්ෂකවරයාත් අර ගෙදර. බලධාරියෝ ටික තේරෙනවා මේකේ. තේරෙනවද? දැන් මේ ටීවී එක කරවේ මොකද්ද? ටීවී එක කරේ මේක එක්ස්පෝස් කරපේ විතර අනාවරණය කරපේ විතරයි නේ. අන්න ඩෙවලොප්මන්ට් එක හියුමන් රයිට්ස් එකේ. එතනින් පටන් ගත්තා ඒ දරුවට මුළු ජීවිත කාලෙම අධ්‍යාපනය ලබන්න සියලු වරප්‍රසාද ටික ලැබුණේ මොන හේතුව නිසාද? මේ තල්ලුවක් දීපු නිසා මානසිකම් වලට. නේද? ඒකයි කියන්නේ දියුණු කරොත් දියුණු වෙනවා. කැඩුවොත් ඔක්කොම කැල්ල යනවා. බෙදන්න බෑ ඉන්ඩිවිසිබල් ඊට පස්සේ කිව්වා යුනිවර්සල් කන්සෙප්ට් කියලා. ඊට පස්සේ ඉන්හෙරන්ට් කිව්වා නේද? උපතින්ම ලැබෙනවා මානව අයිතිවාසිකම්. ඊළඟට විශ්ව සංකල්පය ඊළඟට උදුර ගන්න බෑ පවර ගන්න බෑ ඊළඟට බෙදන්න බෑ ඊළඟට එකිනෙක බැඳී පවතී. මේක තමයි මානවිකන් සංකල්ප කියලා අපි උගන්වන්නේ. ඉගෙන ගන්න තියෙන්නේ අපිට. ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා ලෝකේ. තේරුණාද? පෙරදිග ධාන්‍යාගාරය කියලා ඒ කාලේ කිව්වා. ඊළඟට ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා කිව්වා. අන්න ඒ රට අස්සම් කරලා තියෙන ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥාප්තිය ටික ඔය තියෙන්නේ. අන්න අර ගුටරේස් මහත්තයා කිව්වේ මොකද්ද? රෝඩ් මැප් එක කරගන්න කියලා. මාර්ග සිතියෙන් බවට පත් කරගන්න එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය. ඊළඟට අපි කවද්ද අස්සම් කරේ? 48 එළියට දැම්මා. අපි 59 ගැහුවා අස්සන. අපි මේක පිළිගත්තා. අපිත් අපේ රටේ මිනිස්සුන්ට මේකේ තියෙන අයිතිය ඔක්කොම දෙනවා. වගන්ති 30ක් තියෙනවා 30ම දෙනවා කියලා අස්සම් කරලා තියෙනවා. ඊළඟට සමූල ඝාතන පිටු දැකීමේ සම්මුතිය 50 අපි අස්සම් කරනවා. ඊළඟට බලන්න සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය 66 ආවේ අපි 80 අස්සම් කරා. ඊළඟට ආර්ථික සමාජ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියක් ආවා ඒකත් 66 ඒකත් 80 දී අස්සම් කරා. වාර්ගික තත්ත්වයන් වෙනස්කම් වලට භාජනය කරන්න බෑ කියලා ජාත්‍යන්තර ප්‍රඥාප්තියක් UN එක පාස් කරා. ඒකත් අපි අස්සම් කරා 81. ඊළඟට කාන්තාවන්ට එරෙහි සියලු වගේ වෙනස්කම් තුරන් කිරීම ගිවිසුම 81 අස්සම් කරා. ඊළඟට වද හිංසාවට එරෙහි පනත කැට් ඇක්ට් එකට අපි 94 අස්සම් කරා. ඊළඟට ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය 89 දී දැන් මේ UN එක 91 ඒකත් අපි පිළිගත්තා. ඊළඟට වෛකල්පික සංධානය කියලා ආවා. සිවිල් අර උඩ තියෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඒකටත් ඒ වෛකල්පික ගිවිසුම් වලටත් අස්සම් කරා. ඊළඟට මෑතකදී අපි 2016 අස්සම් කරා මොකටද? ආබාධ සහිත නැත්නම්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට. All the international conventions ratified by Sri Lanka. ලංකාව සියලුම ජාත්‍යන්තර ප්‍රඥාප්ති අස්සම් කරලා පිළි අරන් ඉවරයි. මේවා නිසා තමයි අපිට අර රෙසලූෂන් 5ක් ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම පිළි අරන් ඉවරයිනේ. මේවා දෙන්න බැඳිලා ඉන්නේ. ඉන්ටර්නැෂනල් we have international obligation අපිට ජාත්‍යන්තර බැඳීමක් තියෙනවා. UN එකේ කමිටිස් වලට ඔක්කොට මොකක් කියන්න ඕන අපි? මේ හැම එකටම කමිටුවක් තියෙනවා ජාත්‍යන්තර කමිටුව. මම ගොඩක් ඈතට යන්නේ නැහැ ඒවට. බලන්න සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය ඉඳලා කමිටු තියෙනවා. ආර්ථික සමාජ ඒකට තියෙනවා. ඊළඟට කාන්තාවන් සම්බන්ධයකට වෙන විශේෂ කමිටුවක් තියෙනවා. ශීලෝ කමිටුව කියලා. ඊළඟට වද හිංසාව සම්බන්ධයෙන් කමිටුවක් තියෙනවා ජාත්‍යන්තර. ඊළඟට ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තියට CRC කමිටු කියලා තියෙනවා. මේ ඔක්කොටම කමිටු තියෙනවා. ඇයි කමිටු හදලා තියෙන්නේ මොකටද? මේ අස්සම් කරපු හැම රටක්ම අවුරුදු දෙකෙන් දෙකට සමහර ඒවා මුල් කාලේ අවුරුදු 5න් 5ට තිබුණේ අපි වාර්තා දෙන්න ඕන මේක ක්‍රියාත්මක කළයි කියන එකට. සමාජවාදීකම් පිළිබඳ ජාත්‍යන්තර කමිටුව දේශපාලන කමිටුවක් නෙමෙයි. ඒක ලෝකේ එක්ස්පර්ට්ස්ලාගෙන් හදපු කමිටි එකක්. බලය දීලා තියෙනවා UN එක. එයාලා වග කියනවා. කොයි හරි රටක් ඒ දෙන රෙකමෙන්ඩේෂන් ක්‍රියාත්මක නොකරත් ඒ රට වග කියන්න ඕන දරුවෝ සම්බන්ධයෙන්. මේ බලන්න මේ මොකද්ද මේ තියෙන්නේ? Convention on the Rights of the Child. දරුවන් පිළිබඳව අයිතිවාසිකම් ප්‍රඥාප්තිය ජාත්‍යන්තර ප්‍රඥාප්තිය මේ තියෙනවා බලන්න Committee on the Rights of the Child 33rd session concluding observation කොහෙද නිර්දේශ ශ්‍රී ලංකා අර ගහලා තියෙන concluding observation ශ්‍රී ලංකා ලංකාවේ වාර්තාව මේ තියෙන්නේ හැබැයි මම මේ අරන් තියෙන 2003 එක 2003 වාර්තාව මම මේ පෙන්නන්නේ. ඒ කියන්නේ අපි අපේ රටේ ළමා ප්‍රඥාප්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා කමිටුවට දීපු වාර්තාවට ඒගොල්ලෝ දීපු එක රෙකමෙන්ඩේෂන් එක මේ තියෙන්නේ. ඒකේ වැදගත් කාරණාවක් තියෙනවා ඒකත් එක්ක ඔයාලට තේරෙයි මේ කමිටුව වල වැදගත්කම.
definition of the child. මේ මොකද්ද කියන්නේ? දරුවන් සම්බන්ධ නිර්වචනය. interpretation එක. දරුවෝ කියන්නේ කවුද කියලා නිර්වචනය කරන්න කියනවා අපේ රටට. හරිද? කොහොමද දරුවෝ කියලා කියන්නේ? බලන්න මොකද්ද කියලා තියෙන්නේ? The committee notes that the plan for constitutional reform with the child is defined as a person below the age of 18. ඒ කියන්නේ දරුවෝ කියලා කියන්නේ කවුද? අවුරුදු 18ට වඩා අඩු සියලු දෙනා දරුවන් කියලා නිර්වචනය කරන්න කියලා කියන්නේ. ඒ සඳහා නීති ප්‍රතිසංස්කරණ ගේන්න කියලා කියනවා ලංකාවට. මේ කියන්නේ කවද ඉඳලා දන්නවද? 95 ඉඳලා කියන්නේ. අපි 89 UN එකෙන් මේ ළමා ප්‍රඥාප්තිය රීඩ් දැම්මේ 91 අස්සම් කරා. අපේ 95 අපිට කියනවා මොකද්ද? 18 කරන්න කියලා. දරුවෝ කියලා කියන්නේ සියලුම 18ට වඩා අඩු සියලු දෙනා දරුවන් කියලා නිර්වචනය කරන්න කියලා නීතියේ කියනවා. ඊට පස්සේ බලන්න අර 22 මොකක්ද කියන්නේ? 22 කියන the committee recommends that the state party enact as soon as possible clear legal definition of the child applicable through the country and review. ඔක්කොම නීති සමාලෝචනය කරලා එකම නීතියක් බවට පත් කරන්න කියනවා. මොකද්ද? 18ට වඩා අඩු සියලු දෙනා දරුවන් බවට පත් කරන්න කියලා. තේරෙනවද? මේ කියන්නේ කවුද? අර අපේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය අත්සන් කරපු නිසා අපිට දැන් මේ කමිටි එකෙන් කියනවා ළමයින් කියන්නේ 18 කරන්න කියලා. අපේ රටේ කොහොමද දැනට තියෙන නීතිය? කවුද දන්නේ? දරුවෝ කියලා කියන්නේ කවුද? අපේ රටේ නීතිය අනුව 14ට වඩා අඩු කිසිම දරුවෙක් කිසිම රැකියාවක යොදවන්න බෑ ලංකාවේ. ඒ මොන නීතියද? කාම්කරු නීතිය. හරින රයිට්. ඊළඟට අවුරුදු 16ට වඩා අඩු කාන්තාවක් කැමැත්ත ඇතුව හෝ නැතුව කිසිදු ලිංගික කාර්ය සඳහා යොදා ගැනීම තහනම්. ඒ මොන නීතියද? අපරාධ නීතිය ලංකාවේ. දඬු නීති සංග්‍රහයේ 345. අවුරුදු 18ට වඩා අඩු කෙනෙක් එක්ක විවාහ රෙජිස්ටර් කරන්න බෑ. නේ සමහර මේ ඉස්ලාම් ආගම මේ විවාහ ආඥාපනත අනුව රෙජිස්ටර් කරන්න පුළුවන්. බැලුවම ලෝකෙට පේන්න ඕන එක නීතියයි රටේ ලංකාවේ තියෙන එක නීතියයි මොකද්ද? සෑම නීතියකම තියෙන්නේ 18ට වඩා අඩු අය තමයි දරුවෝ. එතකොට 18ට වඩා අඩු දරුවන්ට කිසිම ලිංගික හෝ කායික මානසික හිංසනයට ලක්වීම තහනම් ලෝකේ. එච්චරයි. ඒක ලෝකේ රටක් එක නීතියක්. ඒක අපේ 14ට අඩුයි 16ට අඩුයි අනම්මනම් කතන්දර මොකුත් නැහැ. ඇයි මෙහෙම කියන්නේ කියලා මූලික පදනම මොකද්ද? ඕගොල්ලෝ දැකලා තියෙන තොරන්. අපි ඉස්සර හරි ආසයි තොරනේ අර ඉස්සර බල්බ් දාලා ලස්සනට අපි ගිහිල්ලා බලයි පිටිපස්සේ බලන් ඉන්නවා. නේද? අරක දිහා දැක්කම ඔලේ කචල් වෙනවා. අපිට මෙහෙන් ලස්සන රූපයක් පෙන්නනවා නේද? බුදුරස් මාලාව නේද? අඟුලිමාල තමනේ පෙන්නනවා ලස්සනට පෙන්නනවා. පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒ වගේ මේ 18 කරන්න කියන එක UN කමිටි එකේ ලොකු කතාවක් පිටිපස්සේ තියෙනවා. ඒ කතාව තමයි এডুকেෂන් කියන එක. මේ අධ්‍යාපනය ලබන කාලේ දරුවන්ගේ. ඒ නිසා දරුවෝ ඒ කාලෙදී වෙන කිසිම දෙයකට යොදා ගන්න තහනම්. ඒක තමයි බලන්නකෝ හොඳ නැද්ද? දැන් මොකද්ද ලංකාවේ කාන්තාවන් සම්බන්ධ තියෙන සාමාන්‍ය නීතිය? 95ට කලින් තිබුණ එකක්. දැන් මේ බලන්න අතන තියෙනවා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් තොරන් කිරීමේ ගිවිසුම 81 ආවේ. අපි අස්සම් කරා. ඊට පස්සේ සීඩෝ කමිටි එකෙන් කිව්වා වහාම දඬු නීති සංග්‍රහය සංශෝධනය කළ යුතුයි ලංකාවේ. මොකද්ද සංශෝධනය කරන්න? 345 සංශෝධනය කරන්න ඕනේ කිව්වා. විශේෂයෙන් 345 කියන්නේ මොකද්ද? sexual harassment සම්බන්ධය. කාන්තාවන්ගේ මේ ලිංගික හිංසනය කියන එක. 95ට කලින් නීතිය තිබුණේ මොකද්ද? 95ට කලින් තිබුණේ කාන්තාවක් ඇයගේ කැමැත්තෙන් තොරව ඇය ඇඳ සිටින වස්ත්‍රයට අත තැබීම හිරියොතක් බිඳීමක් කියලායි කලින් තිබුණේ නීතිය. ඊට පස්සේ අර ජාත්‍යන්තර කමිටි එක කිව්වා ඒක වැරදි නීතිය වහම වෙනස් කරන්න කියලා. අපි සංශෝධනය කරනවා. දැන් තියෙන්නේ හිරියොතක් බිඳීමක් නෙවෙයි දැන් වස්ත්‍රය ඇල්ලුවා නම් කෙලින්ම ලිංගික අතවරය කියලායි තියෙන්නේ. දැන් කාන්තාවක් ඇගේ අකමැත්තෙන් ඇඳ සිටින වස්ත්‍රයට අත තිබ්බනම් ලිංගික අතවරයක්. ආයේ කිසි කතාවක් නැහැ. ඇතුලේ තමයි අනිවාර්යෙන් අපසලකලා බලන්නේ දෙවෙනි වතාවේ. පළවෙනි වතාවේ අපසලකලා බලන්නේ නැහැ. හරියට කතා කරොත් හරියට ඉදිරිපත් කරොත් අප දෙන්නේ නැහැ මහිත්කාත්වරයා. තේරෙනවද? සමහරට මහාධිකරණයෙන් අප ගන්න. ඒ තරම් බලගත වුණා. ඒ නීතිය. හින්ට් එකක් ගහන්න බෑ. වචන පාවිච්චි කරන්න බෑ. ලිංගික අර්ථයෙන් වෙන වචන පාවිච්චි කරන්න බෑ.
වැරදි ගොඩාක්. මේ 345 වගන්ති කියවල බලන්න දඬු නීති සංග්‍රහය 345 අරන් කියවල බලන්න වැරදි ගොඩාක් තියෙනවා. ඉඟි කරන්න බෑ. දෙපැත්ත කැපෙන වචන පාවිච්චි කරන්න බෑ. ඒ හැම එකම ලිංගිකත්වරේ කියනවා. දැන් ඒක පොලිසිය ස්ථානාධිපතිවරිය කාන්තාවක් අත්අඩංගුවට ගත්ත අයාලා ආඥාපනතෙන්. අයාලා ආඥාපනත කියලා කියන්නේ දන්නව නේද? අයාලේ යනවනේ. ඒ කාන්තාවක් අර ගණිකා වෘත්තියේ දුනයි කියලා කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. ඒකලා ගෙනාවා පොලිස් ස්ථානයට. කියලා රිසර්ව් එකට බාර දීලා කියලා දෙනවා මෙන්න සෙල්ලම් කරන්න බඩුවක් ගෙනාවා කියලා. ඒ වචන දෙක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පොලිස් ස්ථානාධිපතිව රිසර්ව් එකට බාර දෙනකොට ඒ කාන්තාව කියලා මෙන්න සෙල්ලම් කරන්න බඩුවක් ගෙනාවා කියලා. අන්තිමට පොලිස් ස්ථානාධිපතිවරයාට වැරදිකරු කර අධිකරණයෙන් අර වචන දෙක පාවිච්චි කරපේ ලිංගික අතවර කරයි කියන එක සම්බන්ධයෙන් වැරදිකරු කර අධිකරණය විසින් අර පොලිස් ස්ථානාධිපතිවරයා. ඇයි 345 තියෙන වචනයකින්වත් ඒ ලිංගික අතවර කරන්න බැහැයි කියලා. ඒ නිසා ඒ තරම් ඒක බලගත් නීතියක් බවට පත් වෙලා තියෙනවා. දැන් වද දීම් සම්බන්ධයෙන් අපි ලොකු පියවර ගණනාවකට ගිහිල්ලා තියෙන හැබැයි වද දෙනව ඕන තරම්. අපි ජාත්‍යන්තර ප්‍රඥාප්තියත් අත්සන් කරලා තියෙනවා. දැන් ගහන්න බෑ. අතවත් තියන්න බෑ. හැබැයි ගහන එක ගහනවා එපා වෙන්න සමහර අය. ඒකට ඇටිටියුඩ් නේද? මානසික මට්ටම් හදාගන්න වෙනවා අපිට. අතවත් තියන්නේ නැහැ සමහර අය. සමහර බලන් ඉන්නේ ගහන්නමයි. නේද? හිංසාව. අපිට අපි කියලා තියෙන සීලෝ ටොලරන්ස් පොලිසි එකක් අපි හදන්න. බිඳුවයි කියලා අපේ රටේ වද හිංසා බිඳුවයි කියන ප්‍රතිපත්තිය තමයි අපේ රටේ තියෙන්න ඕන කියලා කියන්නේ. හැබැයි වද දෙනවා දරුවන්ට එහෙම බලන්න විශාල දරුවෝ ප්‍රමාණයකට පාසල් මට්ටමේ දැන් හිංසාවල් වෙනවා. ඊළඟට පොලිස් පහර දීම විශාල ප්‍රමාණයක් වැඩි. හරියට හිංසාවල් සිද්ධ වෙනවා. ඊළඟට මානසික හිංසනයට ලක් කරනවා අති විශාලයි. අනහිමිකම් නීතිය ඒවට වඩා උඩින් තියෙන්නේ. ඒක නිසා අපිට කාටවත් වරදක් කරයි කියලා ඒකට වරද විදියට ඒකට දඬුවම් දෙන්න කිසිම බලයක් නැහැ. අපි වරදක් කරොත් ඒ පුජ්‍යල අධිකරණ ඉදිරිපත්. අධිකරණය තමයි දඬුවම් දීමේ පරම බලය තියෙන්නේ. අපි එතනින් මෙහා කාටවත් දඬුවම් දීමේ බලයක් නැහැ. ගුරුවරයෙකුට බෑනේ දරුවෙකුට පහර දෙන්න. තේරෙනවද? දැන් හැබැයි අපි ගෙවල් වල දෙමාපියෝ දරුවන්ට කෝටුවක් අරගෙන අපි ගුටි කාලා තියෙනවා. අපිටත් පාසලේදී වේවැලෙන් පහර ගහලා තියෙනවා. අපි ගිහිල්ලා මාන හිමිකම් වලට. හැබැයි ඒ ගුරුවරු ඒක දුන්නේ නියමිත නීතියක් යටතේනේ. දැන් නම් ගහන්න බෑ. ශාරීරික දඬුවම් පාසල් අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන්ම අයින්ම කරලා තියෙනවා. අවසාන චක්‍රලයකින් නිකුත් කරේ තාරාදමල් හිටපු අධ්‍යාපන ලේකම්වරිය 2012 4 වගේ මට මතක තියෙන්නේ. මොනම හේතුවක් නිසාවත් ශාරීරික වද හිංසාවක් දෙන්න බෑ. අයින්ම කරලා තියෙන්නේ. ඒ ළමයින්ට දඬුවම් දෙනවා. ගෙවල්ලත් දඬුවම් දෙනවා. ඒ දෙන්නේ බොහොම සත්භාවයෙන්ද නේද? දැන් ගොඩක් කරලා තියෙන දේශ සහගතව කරන පහර දීම තමයි තියෙන්නේ. අර මං කිව්වේ දාකුණු වල ඉස්සරහට යන ගියා එතකොට කන පැලිලා. ඒ වගේ ඒවා තියෙන්නේ. ඒවා දේශ සහගතව කරපු පහර දීම. එහෙම කරන්න බෑ. ඉතින් මේ මම කිව්වේ අපි ඒ වගේ නීතියෙමුත් උඩට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි සමහර කණ්ඩායමක් ඉන්නවා හරිම මේවා අවබෝධිතා කරමින් කටයුතු කිරීම නිසා ලංකාව කැලලක් බවට පත් වෙනවා අපිට නේද? අපිට පුළුවන් ද මගේ ළමයා කැමැති කියලා ඉස්කෝලෙන් අස් කරගෙන යන්න? එහෙම බෑ. තේරෙනවද? බරපතල වැරදක් දරුවෙක් කරනවා නම් චක්‍රලයකේ තියෙන එහෙමයි. සුළු වැරදි තියෙනවා අවවාද කිරීම දරුවෙක් කරනවා. තව ටිකක් බරපතල වැරදක් තියෙනවා නම් තව ටිකක් තරයේ අවවාද කරලා පන්ති තහනම් කරන්න වගේ දේවල් දවසකට සති දෙකකට දවස්. තවත් බරපතලම විනය විරෝධී කටයුත්තක් නම් දරුවා කරන්නේ චක්‍රලයකේ තියෙන එහෙමයි. පාසල් විනය කමිටුව රැස් කරලා ඒ විනය කමිටුවේ තීන්දුවක් ගන්න ඕන මේ දරුවාගේ පාසල් පරිසරය මාරු කරන්න වෙනත් පාසලකට යොමු කරන්න. ඒ තීරණය යවන්න තියෙන්නේ කොහෙටද? කලාප අධ්‍යක්ෂකවරයාට. විනය කමිටුවේ තියෙන. ඒක කලාප අධ්‍යක්ෂකවරයා තමයි ඒ කමිටුවේ තීරණය පිළිගන්නවා. ඒ අනුව මේ දරුවා අහවල් පාසලට අනියුක්ත කරන්න කියලා ඉස්කෝලේ ලියුමක් ගහනවා. අම්මට පුළුවන් ද ගිහිල්ලා මං ඔය ඉස්කෝලේට කැමති නැහැ මට අස්ති සාධික දෙන්න කියන්නේ. ඉතින් එතකොට නීති තියෙනවා හැබැයි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක ඔලු ටික හදාගන්න එක මාන ප්‍රශ්නයක්. තෝමස් අල්වා එඩිසන්ගේ ගිය ඉස්කෝලේ ගියාට පස්සේ මේ මොකද්ද අහලා තියෙනව නේද? එයා නේද බල්බ් අර ඒ කියන්නේ 1000 ගාණක් අසාර්ථක වෙලා අන්තිම එකනේ සාර්ථක වෙලා තියෙන්නේ නේද? ඒ කියන්නේ විදුලි බල්බ් හැදුවා කියන්නේ. එයා හැමදාම ඉස්කෝලේ මේ ප්‍රශ්න අහලානේ. නේද? ප්‍රශ්න අහනවා අන්තිමට ගුරුවරු කිව්වලු මේ ළමයා පාසලේ ඉන්නකම් මේකට උගන්වන්න බෑ කියලා. අපිට උගන්වන්න බෑ කියලා. ඊට පස්සේ
මේ ලියුමක් දීලා ප්‍රින්සිපල් අම්මට ඒක දීලා තියෙන්නේ මේකා ඉස්කෝලේ ඉන්නකම් මේ ඉස්කෝලේ ගෙනියන්න බෑ ඒ නිසා මේකා ඉස්කෝලෙන් අස් කරන්න වෙනවා මේකට ඉගෙන ගන්නත් බෑ මේක හැමදාම ප්‍රශ්න කරන එකෙක් ඒ නිසා මේකට උගන්වන්න බෑ කියලා තමයි ඒකේ ලියලා තියෙන්නේ මේක මේ මරි මෝඩෙක් කියලා ලියලා තියෙන්නේ මම නිකන් කියන්නේ කතාව අහලා ඊට පස්සේ මේ තෝමස් අල්වා එඩිසන් ඔය මොකද්ද විදුලි බල්බෙත් ඔක්කොම හොයාගෙන ඒ කප් ඔක්කොම ගැහුවට පස්සේ තමයි අම්මා ලියුම අතට දීලා තියෙන්නේ. අම්මයි අහලා තියෙනවා ඒක අර පරණ පුස්තකාලේ හරි කොයි හරි මොකක් හරි අස්සක තිබිලා ඒක හම්බුණාලු නේද? ඊට පස්සේ තමයි අම්මා ඒ ලියුම තියෙන එක එලි දක්වලා තියෙන්නේ. අම්මා ඒක වෙනස් කරලා කියලා තියෙනවා. අම්මා කියලා තියෙන්නේ මොකද්ද? හරිද? අම්මා කියද මොකද්ද ලියුම කියලා තිබ්බ. මේ තරම් දක්ෂ ළමයෙක් ඉස්කෝලේම නැහැ. අපේ ඉස්කෝලේ ගුරුවරුන්ට මේකට උගන්වන්න දැනුම නැහැ කියලා දීලා තියෙනවා. ඔව් මේ ඉස්කෝලේ ඉන්න අපේ ගුරුවරුන්ට දැනුමක් නැහැ මේක ඒ තරම් එකෙක් කියලා ලියලා තියෙනවා. බලන්නකෝ මේ කොහොමද මොටිවේෂන් එක කියන එක නේ. අන්න එහෙමයි දරුවෝ. ඉතින් ඉස්කෝලේත් වහනවා සමහර දරුවෝ නිසානේ. එහෙමයි හැටි. ඉතින් ඒක තේරුම් ගන්න ඔළුව වෙනස් කර ගන්න ඕන අපි දෙමාපියෝ ගුරුවරු මේ ඔක්කොම මේ දරුවන් සම්බන්ධයෙන් කතා කරනවා. හරි. හිට්ලර් දැකලා තියෙනවලු චූටි කාලේ. එයා මේ කුඩා කාලේ අර නාසි හමුදාව ඇවිල්ලා යුදෙව් ජාතිකයෝ ඇවිල්ලා මේ හිට්ලර්ගේ මිත්තණියව දූෂණය කරනවා එයාගේ ඉස්සරහම. එයාගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා එයාගේ මිත්තණියව දූෂණය කරනවා අර යුදෙව් ජාතිකයෝ ඇවිල්ලා. එයා කියන්නේ මනෝවිද්‍යාත්මක කාරණාවක් කියන්නේ. එයා කියලා තියෙනවලු කවදා හරි දවසක ජර්මනියෙන් මේ සියලු දෙනා අතුගාලා දානවා කියලා. කවදා හරි දවසක ඊජෝ ජාතිකයෝ හිට්ලරයෙන් අතුගාලා දානවා කියලා. මේ ජර්මනියෙන් අතුගාලා දානවා. ඒකයි එයා කිව්වේ එයා මොකද්ද කිව්වේ? ජර්මනිය වගේ මනමාලි ඒකේ ඉන්න පුළුවන් ආර්ය ජාතිකයන්ට විතරයි කියලා කිව්වේ. අනිත් ඒවා සේරම ඝාතනය කරනවා කියලා තමයි හිට්ලර් පටන් ගත්තේ. ඒකල විදේශ ජාතිකයෝ කෝටි ගණන් අල්ලලා දැම්මා. ඉතින් කියනවා මනෝවිද්‍යාත්මකව ඔළුවට බලපෑවේ අර තමන්ගේ ඇස් දෙක ඉස්සරහම තමන්ගේ මිත්තණිය දූෂණය කරනවා. ඒ දැකපු මානසික කම්පණය දිගටම තියෙනවා කියලා. මේක මනෝවිද්‍යාත්මක බොහොම වැදගත් කාරණයක්. අපිට කුඩා කාලේ ලැබෙන දේවල් අවුරුදු 12 15 අවුරුදු 4 5 6 වෙනකොට මොලේ 95ක් වැඩිලා ඉවරයි. ඒ කාලේට වැටෙන දේවල් ආය සදාකාලිකයි. ඊළඟ ආත්මයකත් යනවා. ඒක නිසා දැන් මනෝවිද්‍යාඥයෝ කියනවා කිසිම හේතුවක් නිසා කුඩා කාලේ දරුවන්ට වැරදි චිත්‍ර ඔළුවේ අඳින්න එපා කියලා. දැන් මැටි බහන්න දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? මේ අපි කොළඹ ඉඳලා කෑගල්ලට යනකොට ඒ කෑගල්ලේ මොළගොඩ කියන ප්‍රදේශයේ තියෙනවා දැකලා තියෙනවද? අර ලස්සන පීරිස් මාතේ දැකලා තියෙනව නේද? අර මැටි බහන්න කාල ඔව් තියෙන ලස්සන චිත්‍රය අදපුවානේ. ඒ කවදාද මේ චිත්‍ර අඳින්නේ? කොයි වෙලාවෙද අඳින්නේ මේ චිත්‍ර සාමාන්‍යයෙන්? මම නිකන් කියන්නේ මම ප්‍රායෝගිකව අහන්නේ. දැකලා තියෙන සමහර ඒවා අර එම්බෝස් කරලා ඇතුළට ගිල්ලලා දාලා තියෙන්නේ නේද? එම්බෝස් කරපුවා අඳින්නේ කොයි වෙලාවටද කියලා කියන්න කර ඇතුළට ගිල්ලලා දෙන චිත්‍ර. අන්න රයිට් උත්තරය ආවා. කොයි වෙලාවටද? හයියෙන් කියන්නේ. මැටි බහන්නේ වේලෙන්න කලින් අඳින්න ඕන. වේලුණාට පස්සේ අඳින්න බෑ. ඒ චිත්‍රේ අර මැටි බහන්නේ ඔබ්බෝලා අඳලා තියෙන චිත්‍රේ මැගෙන්නේ කවදද? බිඳුනහම. කීයට බිඳුනහමද? මැටි කලේ දෙකට වැටෙනවා, බිමට වැටෙනවා, දෙකට කැඩෙනවා. කෑලි දෙකට කැඩෙනවා. කෑලි වලට කොච්චර කෑලි වලටද? පරමාණු බලය පිළිබඳ අයිසෙක් නිව්ටන්ගේ 3 වෙනි නියමය මොකක්ද කියන්නේ? අර අන්තිම කෑල්ලනේ මොකද්ද නිව්ටන් කිව්වේ? අන්තිම යම් කිසි වස්තුවක් කඩාගෙන කියලා අන්තිමට ඉවර වෙනවලු එක. අන්තිමට අන්න ඒක තමයිලු පරමාණුව කියලා කියන්නේ. ඔය පරමාණුව වගේ ඉඳලා වැඩන්නේ නැහැ. දැනගන්න ඕන. තියෙනවා. අන්තිමට ඉතුරුනේ කැලේට අපි කියන මොකද්ද? පරමාණු කියලා. අර චිත්‍රේ පරමාණුවෙත් තියෙනවා කියලා කියන්නේ. අර ඔබ්බෝල ඇඳපු චිත්‍රේ තේරෙනවද? ඒ පරමාණු කැලේත් තියෙනවා කියලා. ඒකින්ද දෙකට කඩලා හරියන්නේ නැහැ. තුනට කැඩුවත් හරි හතරට කැඩුවත් වැඩක් නැහැ. තේරෙනවද? එහෙමනම් අලු කරලා ඒත් ඒකේ තියෙනවා. තේරෙනවද? ඒ වගේලු දරුවන්ගේ කුඩා කාලේ අඳින චිත්‍ර ඊළඟ ආත්මෙටත් තියෙනවා කියලායි මනෝවිද්‍යාඥයෝ කියන්නේ. ඒ හින්දා අඳින්න නම් එපා නරක චිත්‍ර පොඩි කාලේ හොඳ චිත්‍ර ටිකක් ඇඳපල්ලා. මම එහෙමයි කියන්නේ. මගේ දරුවන්ටත් මම කියන්නේ හොඳ චිත්‍ර ඇඳපල්ලා නරක චිත්‍ර ඇඳ ගන්න එපා පොඩි කාලේ. ආයේ ඒව එහෙමම යනවා.
අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක නායක හාමුදුරුවෝ අවුරුදු 105ක උන්වහන්සේ ජීවත් වුණා. අවුරුදු 100දී කම්පියුටර් ඉගෙන ගත්තා. අහලා ඇති නේද? උන්වහන්සේ ගාවට ගිහිල්ලා මාධ්‍යවේදියෙක් ඇහුවලු අනේ නායක හාමුදුරනේ ඔබ වහන්සේ ඇයි දැන් මේ කම්පියුටර් ගහන්නේ කියලා. ඊටද කිව්වලු ඊළඟ ආත්මෙට බං කියලා. ඊළඟ ආත්මෙට. ඒ කියන්නේ මේ අය ඊළඟ එකත් ගෙනියනවා. පරමාධිපති බලයේ තියෙන ජනතාවට. ඒකට ඇතුළත් වෙනවලු රාජ්‍ය බලයයි මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය. ඒක පාවිච්චි වෙන විදිහ දන්නව නේද? ඒ කියන්නේ පරමාධිපති බලය ජනතාව සතු. ඒ කියන්නේ මේ සියලු බලය තියෙන ජනතාවට. සවර්ණිටි පව එක තියෙන ජනතාවට. ඒකට ඇතුළත් වෙනවලු ඡන්ද බලයයි මූලික අයිතිවාසිකම් රට පාලනය කිරීම බලය. ඒතර මහ ජනතාවට තියෙන මේ බලය තමයි අපි රට පාලනය කිරීම බලය තමයි අපි නියෝජිතව හරහා පාර්ලිමේන්තුවට දෙන්නේ. ඊට පස්සේ අපි ඡන්ද බලය අපි ගාව තියා ගන්නවා. ඇයි? අපේ අයිතිවාසිකම් දෙන්නේ නැත්නම් අපි ඊළඟ සැරේ ඒගොල්ලෝ මාරු කරන තමයි අපිට මේ බලය දීලා තියෙන්නේ. ඒකයි පරමාධිපති බලය කියලා කියන්නේ. ඊළඟට 4 D වගන්ති very important article for constitution 4D මේ constitution එක. ඒකේ තියෙනවා all organs of the government. රජයේ සියලුම ආයතන විසින් මූලික අයිතිවාසිකම් වලට first respect ගරු කළ යුතුයි. දෙවෙනි එක protect ආරක්ෂා කළ යුතුයි. තුන්වෙනි එක advance වැඩි දියුණු කරන්න ඕන. අනිත් එක restriction no limitations. ඒක තමයි කියන්නේ. සියලුම රජයේ ආයතන විසින් මූලික අයිතිවාසිකම් වලට ඉස්සලම ගරු කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන, වැඩි දියුණු කරන්න ඕන, අඩු කරන්න බෑ, බාධා කරන්න බෑ. ඒක තමයි law එක. Article 4D say like that. All organs of the government මොනවද? සියලුම රජයේ ආයතන විසින් මූලික අයිතිවාසිකම් ගරු කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන, වැඩි දියුණු කරන්න ඕන, බාධා කරන්න බෑ, අඩු කරන්න බෑ. ඒක තමයි නීතිය. එතකොට මේ ඕගොල්ලෝ සියලුම රජයේ ආයතන කියන්නේ කවුද එතකොට? රජයේ සියලුම රජයේ ආයතන. කවුද එතකොට? රජය කියලා කියන්නේ ඇයි? රජයෙන් වැටුප් ලබන රජයේ නීති රීති ක්‍රියාත්මක කරන හැම කෙනෙක්ම රජයේ. එතකොට මේ හැමෝටම කියනවා සියලුම රජයේ ආයතන විසින් මූලික අයිතිවාසිකම් රෙස්පෙක්ට් කරන්න ඕන, ගරු කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. බැඳිලාම ඉන්නවා ගරු කරගෙන හිටියත් අන්න වැඩි දියුණු කරන්න ඕන. අඩු කරන්න බෑ, බාධා කරන්න බෑ. ඒක තමයි නීතිය. අපිට බලයක් තියනවාද මේ පිස්තෝලයක් ඉනේ ගහගෙන ඉන්න හන්දියේ? අපිට බලයක් නැහැ. නේද? හැබැයි අපේ පොලිසිය මහතුරු ආරක්ෂක වලාංශය නිල ඇඳුම ඇඳලා ආයුධය දරාගෙන ඉන්නවනේ. ඒගොල්ලන්ට කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය. මොකද්ද? නිල ඇඳුම් ඇඳ ආයුධ දරා සිට නීතියෙන් ඉඩ දීපු නිසා. එහෙනම් ඒ නීතියෙන් ඉඩ දීපු අය මොනවද කරන්න ඕන? මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඒ හින්දා පොලිසිය ගහනවා කියලා මගෙන් අහන්න එපා. ඇයි ගහන්නේ කියලා එහෙනම්. නේද? පොලිසිය ඇයි ගහන්නේ කියලා මගෙන් අහන්න එපා. නීතිය තියෙනවා. නීතියෙන් තමයි ඉඩ දීලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ මූලික අයිතිවාසිකම් ගරු කරන එක ශ්‍රේෂ්ඨාධිකරණ නඩු දිනවල නැවත නැවත මේක කියනවා. කාටවත් එහෙම බලයක් නැහැ. නේද? අපිට බලේ නැහැ නේද? එයාලට ඒ බලය තියෙනවා. ඒකට ඒගොල්ලෝ ඉන්නේ මූලික අයිතිවාසිකම් කඩන්න නෙවෙයි. වැඩි දියුණු කරන්නයි. මේ නඩුවේදී උනේ අර යුද හමුදාව මාර්ග බාධකයේදී පුජ්‍යලයක අත්අඩංගුවට අරන් ඌට දැඩි ලෙස වද බන්ධනයට ලක් කළා. ඇස් වලට මිරිස් ගහලා අර වතුර පොවලා මේ මිරිස් දිය කරපු වතුර පොවලා කටට මූත්‍රා කරලා අන්න ඒ වගේ ඊටාම අමානුෂික ක්‍රියාවක් කළා. මේ ගොඩක් පරණ එකක් මේ 2007 කියන්නේ යුද්ධමය කාලේ. ඒ වෙලාවේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ. ආයුධ දරාගෙන ඉන්නේ නීතියෙන් ඉඩ දීපු නිසා. ඔයගොල්ලන් ඒකට එහා දේවල් කරන්න බෑ කියලා කිව්වා. ඒ නඩුව වැදගත් වෙන නිසා මම මේ පෙන්නුවේ. මේ තියෙන්නේ අපේ 10 වෙනි වගන්ති ආණ්ඩුක ව්‍යවස්ථාව. මේක පටන් ගන්නේ 10, 11, 12, 13, 14 තමයි මේ නඩු තීන්දුව ටික තියෙන්නේ. නැත්තම් මේ මූලික අයිතිවාසිකම් තියෙන්නේ. අපි ඒවට කියන fundamental rights කියලා. Fundamental rights mean what are the rights declared and guaranteed by recognized by the මේ constitution. ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පිළිඅරගත් ඒවා තමයි අපි කියන්නේ මොනවද? මූලික අයිතිවාසිකම්. ඒක තියෙන්නේ අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 10 ඉඳලා 17 දක්වා. 10, 11, 12, 13, 14 යනකම් තියෙන රයිට්ස් මොනවද කියලා 15, 16, 17 තියෙනවා. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි. දැන් බලන්න 10 මොකද්ද කියන්නේ? හැම මිනිස්සෙකුටම අයිතියක් තියෙනවා හිතන්න. සිතීමේ නිදහස, ආගමික නිදහස සහ හාර්ද සාක්ෂ්‍ය නිදහස.
අපි කැමති කෙනෙක් අපි හිතන්නේ හෘද සාක්ෂියට අනුව. මට කැමති ආගමක් අදහන්න මට අයිතිය තියෙනවා. නේද? මම වැඩ කරන්නේ කවුරුත් කියනවට නෙවෙයි මගේ හෘද සාක්ෂියට අනුව. ඒකයි හෘද සාක්ෂිය කියලා කියන්නේ. මට කැමති ආගමක් අදහනවා මම. ඊළඟට මම නිදහසේ හිතනවා. ඒකට බලපෑම් කරන්න කාටවත් බෑ. ඒක තමයි 10 වෙනි වගන්තියෙන් කියන්නේ. දැන් ඒකට නඩු තීන්දුව කීපයක් මේ තියෙන්නේ. මම ඔයගොල්ලෝ කැමති එකක් මේකේ ටිකක් අර ෆ්ලැග් සැලියුට් කේස් එක ඇමරිකාවේ ඒක අර කන්සෙප්ට් එක ගොඩක් වැදගත් නිසා මම කියන්න ඒක ලංකාවට සමානයි. මේ වර්ජිනියා ප්‍රාන්තයේ ඇමරිකාවේ අලුතෙන් ලෝ එකක් ගෙනාවා. අර ජපානු අර පර්ල්බර්ග් වරායට මේ ඇමරිකාවේ පහර දුන්නට පස්සේ අලුතෙන් නීතියක් ගෙනාවා ඇමරිකාවේ යුද්ධ නීතිය කියලා එකක් පැනෙව්වා. ඒ යුද්ධ නීතියට හැම කෙනාම සැලියුට් කරන්න ඕන කියලා නීතියක් ගෙනාවා. ඒතර පාසල් දරුවෝ උදේ නැගිටලා පාසලට ගිහිල්ලා පාසල පටන් ගන්න කලින් අර යුද්ධය වෙනුවෙන් ෆ්ලැග් එකක් දාලා තියෙනවා. ඒ ෆ්ලැග් එක ගාවට ගිහිල්ලා සැලියුට් කරන්න යුද්ධයේ දිනේවා කියලා. ඒක තමයි ප්‍රතිඥාවක් දෙන්න ඕන හැම පුරවැසියෙක් යුද්ධයේ ජය වේවා කියලා කියන්න ඕන වැඩ පටන් ගන්න කලින්. දැන් අපි උදේට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ කාර්යාලය ඉස්සරහා දානවා කොඩිය දාලා ජාතික ගීය වාදනය කරනවානේ. ඒ වගේ අර වර්ජිනියා ප්‍රාන්තයේ නීතියක් ගෙනාවා ගහපල්ලා සැලියුට් හැම එකම යුද්ධයේ දිනේවා කියලා. ඒක කණ්ඩායමක් ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇමරිකාවේ. ගිහිල්ලා නඩු පැවරුවා ඒ නීතිය වැරදි කියලා. ඒකදී ඒගොල්ලෝ කිව්වා යුද්ධයට අපි කැමති නැහැ. ඒක තමයි ඒගොල්ලෝ ගෙනාව ආගියුමන්ට් එක. මේක සුප්‍රීම කෝට් එකට ගියාට පස්සේ ඇහුවා ඇයි ඔයගොල්ලෝ සැලියුට් කරන්න බැරි? මොකද්ද ප්‍රශ්නේ? ඒක නීතියක්. පණ ඔයගොල්ලෝ සැලියුට් කරන්න ඕන. මේගොල්ලෝ වචන දෙකයි කිව්වේ. අපි කැමති නැහැ. මොකටද කැමති නැත්තේ? යුද්ධෙට කැමති නැහැ. ඒක කොහෙද තියෙන්නේ කැමැත්ත? හાર્ට් එකේ තමයි කැමැත්ත තියෙන්නේ. ඒ නිසා අපි හදවතින් යුද්ධෙට කැමති. ඒ නිසා අපිට සැලියුට් ගහන්න බෑ කිව්වා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇමරිකාව පිළි අරගෙන වර්ජිනියා ප්‍රාන්තයේ නීතිය අහෝසි කියලා තීන්දුව කරා. එහෙම මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට නීති පනවන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරා. සියඹලාණ්ඩුවේ මේ ඉස්කෝලේට ගිහිල්ලා මේ පෞගේ කාලේ මේ යුද හමුදාවේ නෙවෙයි සිවිල් ආරක්ෂක බලකාය මම හිතන්නේ මිනිස්සෙක්. ඉස්කෝලේදීම වෙඩි තිබ්බා ගුරුවරියකට. මිය ගියා යා. දැන් නෙමෙයි මේ පෞගේ ගොඩක් කාල. බැලුවාම මේ දෙන්න අතර එපයාර එකක් මේ ආදර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ටීචර් මේ දැනගෙන තියෙන මේක කසාද බැඳලා කියලා පස්සේ බැලුවම මේක දරුවෝ දෙන්න ඉන්න තාත්තා කෙනෙක් තමයි ගිහිල්ලා I love you කියලා තියෙන්නේ අර ටීචර්ට. ඉතින් අර ටීචර් ඊට පස්සේ කියලා තියෙනවා මම උඹට කැමති නැහැ. ඇයි? මෙයා දැනගත්තා මෙයා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කියලා. ඊට පස්සේ තමයි ඉස්කෝලේටම ගිහලා වෙඩි තිබ්බේ. බලෙන් කැමැත්ත ගන්න බෑ. ඒක මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තමන්ගේ කැමැත්ත අයිතියක් ඒක. ඒක ෆන්ඩමෙන්ටල් කේස් එකක් උනේ නෑ. නමුත් මෙතන කියන්නේ ඒකයි. ඒක මගේ හදවත ඇතුලේ තමයි කැමැත්ත තියෙන්නේ. ඒක බලෙන් එහෙමනම් ගන්න දෙන්න එපා. මං කැමති නම් විතරයි කැමති. ප්‍රේමලාල් මහත්තයා. එයා රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරේ. එයා පඩි ගන්න යනකොට රුපියල් 119ක් පඩියෙන් අඩු කරලා තිබුණා. රුපියල් 19ක් පඩියෙන් අඩු කරලා තිබුණා. ඒ කාලේ එයාගේ පඩිය හිතා ගන්නකො දවසක පඩිය කපලා තිබුණා රුපියල් 19ක්. මේ ප්‍රේමලාල් මහත්තයාගේ වැටුපෙන්. ඉතින් මෙයා ගිහිල්ලා GM ගෙන් ඇහුවා මගේ පඩියෙන් රුපියල් 19ක් කැපුවේ මොකටද? ඊට පස්සේ ආරක්ෂක අරමුදල ඩිෆෙන්ස් මේකට ෆන්ඩ් අපි කැපුවා කියලා. ඊට පස්සේ එහෙම කැපුවේ ඇයි? මගෙන් අහන්නද? ඔයාගෙන් අහන්න දෙයක් නැහැ. සර්කියුලර් එකක් තියෙනවා ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ රජයේ නිලධාරීන්ගේ දිනක වැටුප කපන්න පුළුවන්. මෙයා කියන මම දැක්කේ. ඒක වා දැක්කත් එකයි අපි නෝටිස් බෝඩ් එකේ දාලා තිබුණා. ඔයාට අදාළ නැහැ අපි කැපුවා. මෙයා ගිහලා සුප්‍රීම කෝට් එකේ දැම්ම නඩුවක්. ඒ නඩුව තමයි තියෙන්නේ. ප්‍රේමලාල් එදිරිය වීරසූරිය සහ අනෙක් අය කියන අංකෙ මතක නැහැ මට. මේකෙදී මෙයා කිව්වේ 12 කඩ වුණා කියලා තමයි කිව්වේ. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියේ සිටීමේ නිදහස ආගමික නිදහස උල්ලංඝනය කළාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ නියම කරා. හේතුව තමයි මේ තැනැත්තගෙන් ඇහුවා ශ්‍රේෂ්ඨාධිකරණේ මේ රුපියල් 19ක් තමයි වැටුපෙන් අඩු කරලා තියෙන්නේ. එතකොට මෙයාගෙන් ඇහුවා ඇයි මේකට විරුද්ධ වෙන්නේ කියලා. මෙයා කිව්වා එකක් තමයි මට කිව්වේ නෑ. තේරෙනවද? එතන මෙයාලා නීති විරෝධී මේක අය කරේ මගේ. ඊට පස්සේ කිව්වා සර්කියුලර් එක ගේන්න කියලා. ඊට පස්සේ සර්කියුලර් එක ඉදිරිපත් කරා ආරක්ෂකව. ඒකේ තියෙන්නේ යම් රජ නිලධාරී සේවකේ ස්ව කැමැත්තෙන් තමන්ගේ කැමැත්තෙන් වැටුප ප්‍රදානය කරන්න පුළුවන් නම් දෙන්න කියලා. මෙයාගේ කැමැත්තක් නැතුව තමයි මේක කැපුවේ වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ඊළඟට ඇහුවා මේ රුපියල් 19ට ඇයි අධිකරණයට ආවේ කියලා.
නඩු ගාස්තු 25000ක් එයාගේ. නඩුව දාන්න ගාස්තු 25000යි. ඉතින් මෙයා කිව්වා මම බෞද්ධයෙක්. මම බෞද්ධයෙක් ආණ්ඩුව මේ අපේ පඩියෙන් සල්ලි කපාගෙන අරමුදලෙන් ආයුධ ගේනවා. ඒ ආයුධ වලින් මිනිස්සු මරනවා. මම බෞද්ධයෙක්. මගේ බෞද්ධ ආගමට පටහැනි මේක කිව්වා. ඒකයි ප්‍රේමලාල් මහත්තයා සුප්‍රීම කෝට් එකේදී කිව්වේ. මගේ ආගමට පටහැනි. මම බෞද්ධයෙක්. අපේ සල්ලි වලින් ආණ්ඩුව ආයුධ ගේනවා. ඒකෙන් මිනිස්සු මරනවා. යුද්ධ කාලේ මේ කියන්නේ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. GMට නියෝග කරන්න කලින්ම GM කිව්වා අපි වහාම රුපියල් 119 චෙක් පතකින් ගෙවනවා කියලා. එදාම චෙක් පතක් පිර දුන්නා. අර ප්‍රේමලාල් මහත්තයාට නඩු ගාස්තු ගෙවන්න කිව්වා වෙනවා. එහෙමයි නඩුව. එතකොට බලන්න 10 වෙනි වගන් තියෙන ආගමික නිදහස කිව්වට නිකන් නිදහසක් නෙවෙයි ඒක. ඒක බොහොම ගැඹුරට ගිය එකක්. අපිට කැමති ආගමක් අදහනවා කිව්වම නිකන් සමහරු සමච්චල් කරනව නේද? සමහරු ආගම මාරු කරනවා. ඒවට මොකක් කියන්න බෑ අපිට. නේද? සමහර අය වෙනත් ආගම් වලට මාරු වෙනවා. ඒක අපි මොකුත් කියන්න බෑ. එයාගේ කැමැත්ත එක. බොක්කේ තමයි ඒක තියෙන්නේ. ඒක අධිකරණය පිළිගන්න. ඒක අපේ ආටිකල් 10 of the constitution නේ. තේන අපි කොච්චර ලොක්කෙක් වුණත් හරිද? අපි රටේ ජනාධිපති වුණත් නැද්ද? අපි අගමැති වුණත් හරිද? අපි අමාත්‍යංශ ලේකම් වුණත්, අපි DIG වුණත් කවුරු වුණත් අපේ ඔළුවේ වැඩ කරන්නේ අර වගේ ප්‍රචණ්ඩකාරී සිතුවිලි නම් අපිට මේ රට හදන්න බෑ. දැකලා තියෙනවා මේ මාංචු දාලා පිටිපස්සට දන ගස්වල ඉන්න මිනිස්සේ. මම දැකලා තියෙනවා අපි සීලම බන්ධනාගාර පොලිස් ස්ථාන පරීක්ෂාවට ලක් කරලා යුද්ධමය වාතාවරණය තුල සර් අපි දවසක් යනකොට එක්කෙනෙක් දන ගස්වල ඉන්නවා අත් දෙකේ මාංචු දාලා තියෙන පිටිපස්සට. ඊට වතුර ඉල්ලනකොට කටට මූත්‍රා කරනවා. ඒ තරම් ඒවා හරිම අමානුෂිකයිනේ. එයා ඉල්ලන්නේ වතුරනේ. අපි දැකලා තියෙනවා නේද? ඔයගොල්ලෝ දැකලා සිරකරුවෝද මිනිස්සුයෝ ඒ. අර බන්ධන වැලිකඩ බන්ධනාගාර ඉස්සරහම ගහලා තියෙන්නේ. ඇයි? හිරකරුවෝ කවුද එහෙම කිව්වේ? යන්න අන්තර්ජාලයේ මැන්ඩෙලා රූල්ස් කියලා ගහලා බලන්න. මැන්ඩෙලා රූල්ස් ලියා ගන්න. මැන්ඩෙලා රූල්ස්. මැන්ඩෙලා මහත්තයා තමයි ගෙනාවේ UN එක දැන් පිළි අරන් තියෙනවා බන්ධනාගාරවල ඉන්න සිරකරුවන් සම්බන්ධව සාත්තරංගොට ගන්න අයගේ සුබ සාධනීය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මැන්ඩෙලා රූල්ස් අනුව සීලම රජයන් කටයුතු කළ යුතුයි කියලා. ඒක එක්සත් ජාතික මහමණ්ඩලේ පිළිඅරන් පනතක් බවට පත් කරලා ප්‍රඥාප්තියක් බවට පත් කරලා දැන් මැන්ඩෙලා රූල්ස් කියලා වෙනම ඇවිල්ලා තියෙනවා. අපේ රටත් පිළිඅරන් තියෙන්නේ. අපේ රටෙත් එතකොට හිරකරුවන්ව සලකන්න ඕන මැන්ඩෙලා රූල්ස් වලට. ඒකේ තමයි තියෙන්නේ හිරකරුවෝද මිනිස්සුයෝ කියලා. දැන් මේ අපි නඩුවක් තියෙන මානවික කොමිෂනේ තීන්දුව කරලා මේ වන්දි ගෙව්වේ නැහැ හොඳ වෙලාවට. මොකද්ද අර අම්පාර මහාධිකරණයේ වැරදිකරු වුණා වැඩි තරුණයෙක්. ඌරුවාදිගේ අපි නෝ කැපුලා කියලා. කැපුලා වැරදිකරු වුණා කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධ. මොණරාගල බන්ධනාගාරයට අරන් ගියා දැන් අවුරුදු 2024 මුල් මාසේ වගේ. වැරදිකරු කරා අච්චු කරා අවුරුදු 20කට කොහෙද. එහෙට ගියාට පස්සේ රැවුලේ කොණ්ඩේ දෙකම කපලා දැම්මා. වැදි නායකතුමා වර්ණියල ඇත්තෝ මානහිමිකම් කොමිෂන් පැමිණිලි කරා වැදි සනුහරය අයගේ කොණ්ඩේ රැවුලේ කපපුවාම එයාලගේ අනන්‍යතාවය නැති කරා. ඒ නිසා මේක වැද්දන් සම්බන්ධයෙන් තියෙන ආදිවාසී ජාත්‍යන්තර පනත උල්ලංඝනය කිරීමක් කියලා කොමිෂමට පැමිණිලි කරා. කොමිෂම තීන්දුව කරා වැරදි කියලා. ඊට පස්සේ වර්ණියල ඇත්තෝ කැමති වුණා ලිඛිතව සමාව ගන්නවන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්. එතකොට විතරයි අපි සෑහීමකටපත් වෙන්නේ. ඊට පස්සේ ලිඛිතව පොරොන්දු වෙලා සමාව ගත්තා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මොණරාගල සහකාර බන්ධනාගාර අධිකාරී අර වැඩි තරුණයාගේ රැවුල කපපු එක වැරදි කියලා. කපන්න පුළුවන් වෛද්‍ය නිර්දේශ මත. වෛද්‍යවරයා බන්ධනාගාරේ නිර්දේශ කරොත් විතරයි රැවුලයි කොණ්ඩේ කපන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝගේ සනීපාර. මේක කියකම බන්ධනාගාරේ කට්ටිය කියන අපි දන්නේ මෙයා වැද්දෙක් කියලා. යකෝ ඌරුවාදිගේ අර වරිගේ කියලා කියන්නේ මෙයි වැද්දි නිසා. මොන් කියනවා අපි දන්නේ වැද්දෝ කියන්නේ. දැන් මං කියන්නේ නිදහසට කරුණු. අන්න හොඳලට වැඩේ වැරදුනා. ඒ හින්දා එතකොට අන්න අවමන් කිරීමක් නේ. නේද? යනකොට වැද්දා අඬ ඉන්න අම්මයි තාත්තයි බලන්න යනකොට. ඇයි අඬන්නේ? රැවුල ගැපුවා. එහෙම නෙවෙයි කියන්නේ. දන්නවද මේ නඩු විභාග වෙච්ච විදිය? වැඩි නායක වන්නේල ඇත්තොත් කැදෙව්වනේ මේ නඩු විභාගෙට. පීස් මහත්තයා. කැදෙව්වහම මෙයා නඩු විභාගෙ වෙලාවේ නැහැ. බන්ධනාගාර කොමසාරිසුත් ඉන්නවා සහකාර කොමසාරිසුත් ඔක්කොම ඉන්න වැඩි නායකතුමා නැහැ පැමිණිලිකාරයා. එයා කෝල් කරලා කියන කොමිෂන් සභාවට කරුණාකරලා මට ලින්ක් එකක් එවන්න මම Zoom එකෙන් තමයි පරිශීලනයට එන්නේ කියලා. ඔව් ජස්ට් ඒ වලේම අපි
ලින්ක් එකක් කියවුවා වැදි නායකතුමාට මයංගනේ ඉඳලා මේ නඩු විභාගයට සම්බන්ධ වෙන්න. එතුමා ඒකෙන් තමයි නඩු විභාගයට පෙනී හිටියේ. ඊට පස්සේ මොනවද කියන්නේ? ආදිවාසීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය කටපාඩම් දුන්න අයගෙන් අපිට තේරෙන්නේ නැහැ එයා කියන දේවල්. තේරෙන්නේ නැහැ ඊට පස්සේ භාෂා පරිවර්තකෙකුත් මෙන්න Zoom එක හරහා වැදි නායකතුමා අපිට දුන්නා. එහෙමයි නඩු විභාග කරේ. අපි හිතනවා වැද්දෝ මේ නම දන්නේ නැහැ කිව්වහම නේද බන්ධනාගාර කොමසාරිස් කියලා මෙයා වැද්දෙක් කියලා දන්නේ නැහැ නේ මම කියලා. වැදි නායකතුමා දන්නවා Zoom එකකින් ඉන්ක්වයරි වලට එන්න. එතෙන් මෙයා දන්නේ නැහැ ඌරු වලිගය කියනකොට මේක වැද්දෙක් කියන්නේ. මේ මගේ කතාව මෙන් අවසන් කරනවා.